ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ බඩසරණිය අවුරුදු ස්පෙෂල් ප්‍රෝග්‍රම් එකට. ඉතින් කවදත් වගේ අදත් අපිත් එක්ක එකතු වෙනවා සිනහබර මුහුණින් අවුරුදු සිරියාවෙන් අපේ ප්‍රවීණ සුපවේදී ෂෙෆ් ෆ්ලොයිඩ්. ආයුබෝවන් කියලා පිළිගන්නවා ෂෙෆ් ෆ්ලොයිඩ් අපේ ප්‍රෝග්‍රෑම් එකට. හෙලෝ මම හිතන්නේ අවුරුදු ස්පෙෂල් එකක් නිසා අපේ ප්‍රේක්ෂකයන්වත් බලාපොරොත්තු වෙනවා ඇති ෂෙෆ් ෆ්ලොයිඩ්ගෙන් ආයුබෝවන් ආමන්ත්‍රණයක් එනකම්. ආයුබෝවන්. ස්තුතියි ෂෙෆ් අපිත් එක්ක ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වුණාට. මං හිතන්නේ මේ ෂෙෆ්ගේ අද ලොකු වෙනසක් තියෙනවා මේ අවුරුදු සිරියාව ඇත්තටම ගොඩක් දැකුම් කලින්. මොකද්ද මේ ලුක් එක වෙනස් කරන්න හේතුව මොකද්ද මේ වෙනස? ඔව් ඉතින් මේ අලුත් අවුරුද්දේ මං හිතන්නේ අර සුබ පාට වලට සෙට් වෙලා තියෙන්නේ අර මේ රත් පැහැ තමයි. ඉතින් බොන්න මෙමෝ එක හම්බෙලා නැහැ වගේ. මට මෙමෝ එක හම්බුණා. ඉතින් මම ඇඳගෙන ආවා රත් පැහැයෙන්. ඇඳුම් විතරක් නෙමෙයි මම මූණත් සල්සලා ආවා. මොකද ඒතකොට තමයි පොඩි ලල්ලක් තියෙන්නේ. ඒ ලල්ල එකත් එක්ක ඉතින් යනවා. මොකද ඔයගොල්ලොත් ඒක පොඩ්ඩක් try කරලා බලන්න. මේ අලුත් අවුරුද්දේ මූණට පොඩි පාටකුත් ගාලා ඇඳත් රත් වර්ණ වලින් එක පුරාම ඔන්න රත් වර්ණ වලින් මේක කරගන්න පුළුවන්. මං හිතන්නේ මූණ සරසගත් එක නෙමෙයි රතු වෙන්න ඇත්තටම හේතුව අපි ප්‍රේක්ෂකයන්ට පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ ෂෙෆ්. අපි සමාවාද සිටිනවා අපේ ෆෑන්ස් ලගෙන් විශේෂයෙන් ගොඩක් අය බලාපොරොත්තු වුණා අපි අවුරුදු ස්පෙෂල් එකක් මීට කලින් ඒගොල්ලෝ වෙත ගෙනෙයි කියලා. හැබැයි අපිට සතියකින් ඒක කල් දාන්න වුණා. මොකද ෂෙෆ් ෆ්ලොයිඩ් ඔබට පේන ආකාරයට ලොකු අනතුරකට මුහුණ දෙන්න සිද්ධ වුණා. අපි ඒ ගැන ටිකක් කතා කරමු නේද ෂෙෆ්? නෑ ඕනේ නෑ. නෑ අපි කතා ගන්න කතා කරන්න ඕනේ නෑ අපි කතා කරමු ෂෙෆ්. ගන්න එපා. හරි මේ සතියන්ද අපි ඩ්‍රින්ක් එකක් දාගෙන කතා කරන්නේ. ඔබ මගේ යාළුවෙක්ද මොකද? ප්‍රොඩියුසර්ස්ලා කිව්වා මේ ගැන කියන්නේ කියලා. ඒකයි නැත්තම් ප්‍රොඩියුසර්ස්ලා යාළුවා මම යාළුවා. නෑ මම ප්‍රොඩියුසර් යාළුවා රෝහිත් වෙන්න බෑ. ෂෙෆ් අපි කතා කරමු ෂෙෆ්. හරි. නෑ මෙහෙමයි ඉතින් සෙලිබ්‍රිටි ෂෙෆ් කෙනෙක් වුණා මං වගේ. ඉතින් සමහර වෙලාවට ඔය ලොකු අකරතැබ්බ වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒක ඉතින් part and parcel of the job ඉතින්. හරි. හැබැයි මෙහෙමයි ඉතින් ඒක එක්ස්ප්ලেইন කරනවා නම් අර ෂෙෆ් කෙනෙක්ගේ ලයිෆ් සයිකල් එකේ නම්බර් 1 පුරුක තමයි සෙලිබ්‍රිටි ෂෙෆ් කෙනෙක් වෙන එක. රයිට්. ඉතින් ඒක ඔල්රෙඩි මං වෙලා තියෙන්නේ. ඒකේ දෙවෙනි පුරුක තමයි තමන්ගෙම කියලා රෙස්ටොරන්ට් එකක් වගේ දෙයක් අරින එක. ඉන්ටර්නැෂනල් කට්ටිය ඉන්නේ කවුද ගෝඩන් රම්සි එතකොට නිගෙලා වගේ නිගෙලා කියන්නේ ලව්සන් නිගල ලව්සන් අර ලොකු ලස්සන අර ෆ්‍රිජ් එක ඇරලා රෑට ගන්නේ වත් එක ගන්නවනේ ඔයගොල්ලෝ. අර ඉටාලියන් එක නා මාර්තික් ලස්සන මම හරි කැමති යාට. මම තමයි මගේ ටයිප් එක. එයා පිටි එක්ක ඒව සෙල්ලම් ගන්න මාර කැමති. ඒ කියන්නේ උයන්න මේවා කරන්න ඉමින් මාර දන්නවා. නෑ මම හිතන්නේ ෂෙෆ් පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. මම හිතන්නේ ෂෙෆ් කතා කරන්නේ නයිජෙලා ලෝසන් ගැන. ඒ කියන්නේ බ්‍රිටිෂ් බේකර් කෙනෙක්, ඒ වගේම හෝම් කුක් කෙනෙක්, ෂෙෆ් කෙනෙක්. මම හිතන්නේ ඉටාලියන් බ්‍රිටිෂ් ෂෙෆ් බ්‍රිටිෂ්. මම හිතන්නේ නෑ අර රෙස්ටොරන්ට් එකක් තියෙනවා කියලා. හැබැයි ලංකාවේ ඔය කියන්නේ ඉටාලියන් කියලා. ලංකාවේ එහෙම රෙස්ටොරන්ට් එකක් තියෙන නම තියෙන ෂෙෆ් කෙනෙක් ඉන්නවා නම් ඒ වෙන කවුරුත් නෙමෙයි අපි කවුරුත් ආස කරන කවුරුත් අගය කරන වයිල්ඩ් කුක් බුක් අනිවාර්යෙන් රෙෆරන්ස් එකක් හැටියට එකතු කරගන්න ඕනේ ෂෙෆ්. මොකද එයාගේ අපි මං හිතන්නේ රෙස්ටොරන්ට් එක ගැන කතා කරනවා නම් වයිල්ඩ් ඩිෂ් නේද? වයිල්ඩ් ඩිෂ් බම්බුවක් නෙමෙයි ඔය වයිල්ඩ් ඩිෂ්. මගේ රෙස්ටොරන්ට් එක ගැන මං කතා කරන්නේ මේ YouTube එවුන්ගේ කාරයන්ගේ රෙස්ටොරන්ට් ගැන නෙමෙයි. රෙස්ටොරන්ට් ගැනත් බෑ මගේ ගැන මං කතා කරන්නේ. රයිට්. හරි. වයිල්ඩ් ඩිෂ් ගැන අපි හෙළුවෙන් වෙනවා. මේ සතියන්තේ අපි පොඩි BYOB ප්‍රොමෝ එකක් තියෙනවා. ඔයගොල්ලෝ පුළුවන් නම් එන්න. අතල්ලයක් ගමු. අවුරුදු කෑම තියෙනවා. ඕන දෙයක්. ඔය ෆුල් පාටි එකක් තියෙනවා. එන්න අපේ වල්ඩිෂ් එකට. අන්න ගමු. රයිට්. හෙළුවෙන් BYOB එකක් එන්ජොයි කරන්න ඕන නම් වල්ඩිෂ් එකට එන්න කියලා තමයි මම හිතන්නේ ෂෙෆ් ෆ්ලොයිඩ් මතක් කිරීම කරේ. හරි ෂෙෆ් ෆ්ලොයිඩ් අපි 25,000 plus. ඔව්. රයිට්. අපි නැවතත් අපි couples. අපි නැවතත් අපි කලින් කතා කරපු ටොපික් එකට එමු. ෂෙෆ් ස්ටෙප්ස් කීපයක් පුරුක් කීපයක් ගැන කතා කරා. දැන් රෙස්ටොරන්ට් එක ගැන කතා කරා. ඊළඟ ස්ටෙප් එක ඊළඟ පුරුක මොකක්ද ෂෙෆ්? දෙවෙනි පුරුක තමයි තුන්වෙනි පුරුක තමයි
සෙලිබ්‍රිටි ෂෙෆ් කෙනෙක් කුකින් ෂෝ එකක් කරන එක. ඉතින් තමයි මේ වගේ ගොන් ෂෝ එකක් තමයි වගේ ගෝතේක එක මම හැම මාසෙම කරන්නේ. මොකද ඒකත් හොඳයි ඒක නම මේන්ටේන් කරගන්න ඒ වගේක් කරන්නත් ඕනේ මාස්ටර්ස්ලාට යන්න. ඉතින් ඒකත් මම කරනවා. හැබැයි එතනින් එහාට හතරවෙනි පුරුක තමයි සෙලිබ්‍රිටි ෂෙෆ් කෙනෙක්ගේ රියලිටි ෂෝ එකක් කරන එක තමයි හතරවෙනි පුරුක. ඒක තමයි නෙක්ස්ට්ම ලෙවල් එක. මොකද එතකොට හොඳ රියලිටි ෂෝ එකක් හදාගත්තොත් ඒක ෆ්‍රැන්චයිස් කරන්න පුළුවන්. එක එක රටවල් වලට යවන්න පුළුවන්. කකුල් දෙක උඩ දාගෙන සල්ලි එනවා බැංකුවට. කිසි ප්‍රශ්නයක් නැහැ. රිටයර් වෙන්න පුළුවන් ප්‍රශ්න නැතුව. මේ වගේ ගොම් ෂෝ කර කර ඉන්න ඕනෙත් නැහැ. ඉතින් ඒක තමයි අන්තික එන අලුත් කට්ටියට උපදෙස් දෙන්නත් පුළුවන්. හරයිට් උපදෙස් කිව්වම ෂෙෆ් මං හිතන්නේ ෂෙෆ් ඔතන කතා කරන්නේ අලුතින් ෂෙෆ්ස්ලා වෙන්න කැමති කට්ටියට මහන්සි වෙන කට්ටියට මග පාදන එක මග සලසන එකද? නෑ උන්ට පළුවනකම් බයින එක. ඒක තමයි. ඔව් ෂෝ එකට ගෙන්නලා මොකද ඒතර තමයි රේටින්ග්ස් වැඩි වෙන්නේ ෂෝ වල. ජජ් කරද්දී කෑම එක ආවයින් පස්සේ කෑම එක කියලා ගහලා විසික් කරලා දෙවනත් කරලා බැනලා අඬවලා ඇඬවම රේටින්ග්ස් උපරිමයට යන්නේ. අඩන ලෙවල් එකට ගත්තොත් එතකොට තමයි හොඳ. මට කොහොමද මිනිස්සුන්ට බැලලා සෑහෙන පළපුරුද්දක් තියෙනවා දන්නවනේ. ඔව් අපි නම් සෑහෙන දන්නවා. ඒ කියන්නේ ෂෙෆ් හැබැයි ඇත්තට බැනුම් ඇහුවේ කන්ටෙස්ටන්ට්ස්ලාද ෂෙෆ්ද? අපි බලමු. අපි highlights package එකක් තියෙනවා ෂෙෆ් ෆ්ලොයිඩ්ගේ පළවෙනි රියැලිටි TV අත්දැකීම. අපි දැන් බලමු. නෑ ඒක දාන්න බෑ. මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි. අවුරුදු කන්නෝ අවුරුදු රස වැහෙන්නෝ. ලංකාවේ රියැලිටි කලාව වෙනස් කරන අලුත්ම රියැලිටි අත්දැකීම පට්ට ෂෙෆ් වෙත අපි ඔබව සාදරයෙන් පිළිගන්න කැමති. ඉතින් පට්ට ෂෙෆ් කිචන් එකට අපි මුලින්ම ආරාධනා කරන්නේ පට්ට ෂෙෆ් නිර්මාතෘ ඔබ කවුරුද දන්න අපි අගය කරන ෂෙෆ් සුපර්ස්ටාර් පට්ටම පට්ට ෂෙෆ් ෆ්ලොයිඩ්. Chef ko? ආඩ්ඩුවේ මම කාඩ් එක දැම්මේ එද්දි එක්සෙප්ට් ගන්න කාලේ පේන්නේ නැද්ද? මොනා කියනවද මන් දන්නේ නැහැ. දැන් ඒ වෙලේ කෑස්ත කාර්ඩ් කියලා කියනවා. ෂොට් එකක් කියනවා දැන් අපි මේ ෂූට් කරනවා මේක. කාඩ් එක රිජෙක්ට් කළානේ. කාඩ් එක රිජෙක්ට් කළානේ. යවුල නැහැ මම මේ ෂූට් එකකට ඇවිල්ලා ඉන්නේ. හරි මගේ මේ රියැලිටි ප්‍රෝග්‍රෑම් එකක් යනවා. හරි. ඔය දැන් ෂොට් එකක් කෑවා. ඔක උතර දාන්න. හරි. පස්සේ ගමු. හරි. මම අපේ ප්‍රොඩියුසර් කතා කරලා සෙට් එක සැලේ වාතේ. Pata Chef Sri Lanka Season 1. ඒ පාන්දරේ ඉඳන් ෂෝ එක කරන්නේ පම්බෝජේ විතරයි. අපි ආයුබෝවන් කියලා අපේ පට්ට ෂෙෆ් කිචන් එකට පිළිගන්නවා ෂෙෆ් ෆ්ලොයිඩ්. ආයුබෝවන් ෂෙෆ්. ආයුබෝවන් පට්ට ෂෙෆ් වලට ඔයගොල්ලෝම සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මගේ ෂෝ එකට. thank you. ඔව් මම හිතන්නේ ෂෙෆ් පොඩි කරදරයක් වුණා වගේ නේද? ඔව් මේ උදේ පාන්දර විල්කාරකයන් පෝරිල්ල සෙට් කරනවා ලිපුණා ගන්න දී. Right. පටන් ගමු. අපේ සමාරම්භක සීසන් එකේ සමාරම්භක එපිසෝඩ් එකේ තරගකරුවන් කවුද කියලා දැන් අපි බලමු. Pata Chef Sri Lanka Season 1. මගේ නම ස්වර්ණා. ඇත්තටම කියනවා නම් හන්දියේ සුවිප් විකුණ හිටියේ. මහත් එක්ක ඇවිල්ලා සුවිප් ගත්තා. ඒ ගන්න ගමන් මට මෙහෙම කිව්වා. උයන වැඩක් තියෙනවා කියලා කිව්වා. ළඟදී පෙළපාලියක්වත් ඡන්ද මීටිමක්වත් මොනක්වත් තිබුණේ නැහැනේ. මට 2500ක් දෙන්නම් කිව්වා. මං ඉතින් හා කිව්වා. මොදවන්දෙන් කියන්න ඕනේ? අපිට වගේ නමයි වගේ ටිකක් විස්තර කියන්න. මං ගැනනේ. මගේ නම කුමාර සර්.
මං ඇවිල්ලා බස් කොන්දොස්තර කෙනෙක්. දැන් මෙහෙමයි බස් කොන්දොස්තර ජොබ් එක කරන්න ඉස්සෙල්ලා මට විවිධ ටැලන්ට් තියෙනවා. එක එක ජාති ටැලන්ට් තියෙනවා. ස්පෙસિෆිකලි කිව්වොත් අර මොකක්ද ඒ වචනේ? මල්ටි ටැලන්ටඩ් කොල්ලෙක් සම. හරිද? එක එක ජාති ටැලන්ට් තියෙනවා. සර් කොහොමද මම දැන් මේ පස්සේ යනවා මට අහනවා සර් අර බඩසරණී අයියා දැන් මොකද එකා කියනවා මේ ටැලන්ට් ෂෝ එකක් තියෙනවා කියලා. කොහොමද සර් මගේ තියෙන ටැලන්ට් එක තමයි දැන් මගේ මේ අත් දෙක තියෙන්නේ. මේ අත් දෙක පට්ට සිනිදු අත් දෙක. පට්ට සොප්නස් එක ගත්තොත් දැන් පට්ටම සිනිදුයි. දැන් මට පුළුවන් උදාහරණයක් විදිහට තමයි මම මේ ඇස් දෙක වහන් ඉන්නවා. හරිද? මගේ මේ අත දික් කරොත් සර් ඕන මුදල් නෝට්ටුවක් දාන්න සර් මම තක් කිරම කියන්න මොකද්ද මුදල් නෝට්ටුව කියලා හැබැයි 2011 ඇරෙන්න 2011 නම් කියන්න බෑ ඕන එකක් කියන්න සර් සර්ලා සැකවා කියන්න මම රිහර්සල් එකක් කරලා වෙන්නන්න ඉස්සේ සියයි 50 මේමයි සර් ඔයන්නෙත් අතින් හරිද නෝට්ටු ගණන් කරන්නෙත් අතින් සර් මට ඉතින් අත්තට ඕන දෙයක් ගන්න පුළුවන් Samsung මයිකල් මේකටද කතා කරන්නේ? මගේ නම මයිකල්. මම වෘත්තියේ මාළු තමයි විකුණන්නේ. මේ දන්නේ නැද්ද ඉතින් ඔය පොඩ්ඩක් තෝරු මෝරු කොකිරි සොයිස්සෝ හාල් මැස්සෝ කොහොම බඩු තියෙනවා ඉතින් මයිකල් ගාව. මේ හොඳ බෝල්ලු එහෙම ඉන්න ඕනේද? අත උතේ අල්ලපුවා. පිළිබඩු. මට ළමයි ඉන්නවා 7 දෙනෙක්. එතකොට ගෑනු ඉන්නවා 4-5ක් විතර මේකෙන් දින්නම ෆ්‍රී විල් එකක් දෙනවා කිව්වා. දන්නේ නැද්ද මේ අවුවේ පට්ට රස්නයක් තියෙන්නේ. මට එපා වෙලා තියෙන්නේ මේ අවුවේ ගිහිල්ලා. ෆ්‍රී විල් එකක් තිබ්බනම් මාළු ටිකක් විකුණගෙන මගේ ගෑනු ටිකක් බලලා එන්න තිබ්බා. Chef Sri Lanka Season 1 අපේ කන්ටෙස්ටන්ස්ලා කවුද කියලා අපි හඳුනාගත්තා. පට්ට ෂෙෆ් ජයග්‍රාහකයාට වටිනා ත්‍රිරෝද රථයක්. ඒත් එක්කම ෂෙෆ් ෆ්ලොයිඩ් එක හෙළුවෙන් ආහාර පිළියෙල කිරීමට වල්ඩිෂ් රෙස්ටෝරන්ට් එකේ අවුරුද්දක රෙසිඩන්සි එකක්. ඒ වගේම ෂෙෆ් ෆ්ලොයිඩ්ගේ ගමේ සතිපොලෙන් ඕනතරම් සතියකට සැරයක් එළවලු ගන්න වවුචර් එකකුත් හිමි වෙනවා. ඉතින් අපි බලමු ඒ ජයග්‍රාහකයා මසුත් ගන්න පුළුවන්. මසුත් ගන්න පුළුවන් කියලා ෂෙෆ් ෆ්ලොයිඩ් බෝනස් ගිෆ්ට් එකක් දෙනවා කියලා දැන් අපිට මතක් කිරීමක් කරනවා. ඉතින් අපි බලමු ජයග්‍රහණය කරන කන්ටෙස්ටන්ට් කවුද කියලා. ඔබේ කාල වේලාව දැන් ආරම්භ වෙනවා. අපේ තරඟකරුවන් ආහාර පිළියෙල කරන ආකාරය අපි බලන්න යන්නේ. අපේ පළවෙනි කන්ටෙස්ටන්ට් මයිකල් මං හිතන්නේ මාළු විකුණනවා වගේම මාළු වලින් ආහාර උයන්නත් හරි දක්ෂයි වගේ නේද ෂෙෆ්? මාළු මාර පට්ට ගඳයි මේ පර්ෆියුම් ටිකක් එම නෑනේ. පර්ෆියුම්? මේ මට මේ කරන්න දීලා දෙන්නම යනවද පැත්තකට? හරි ආපෝ. සෝරි අපි අවස්ථාව මේ ඔයි කකුල් බල්ලයට දානවා බලනවා හැටි පිස්සු තමසට. සෝරි. මේ කැමරා එකේ දාන්නත් බෑ මොයිස්චරයිසර් ටිකක් ගන්නවා බලන්න. චික්. උයන් නැද්ද මොනවා කරන්නේ? පොඩක් ඉන්න සබ්බේ උරත් පිරක් කාලා දන්නේ නැද්ද පොඩ්ඩක් සීනියර් බෑලා තොර තමයි වැඩේ සුපරි පරිතිරන දෙන්න පුළුවන්. පිස්සුද මේ වෙලාව යනවා. කුමාර අපිට පැයක කාලයක් විතරයි තියෙන්නේ වගේ ඩිෂ් එක පිළියෙල කරන්න. පැයක කියන්නේ අපෝ සර් මේ පැයකින් කොහොමද ගෑව දන්නේ පොඩ්ඩක් ඉන්න බුලත් පිරක් කාලා පොඩ්ඩක් සීනියර් බෑලා තොරයි වැඩේ දෙන්න පුළුවන් ලස්සනට. මේ කවුද ඔය මේ පිස්සු තමස කොහෙන්ද මුන් හොයාගෙන ආවේ මේම කරන්න බෑ අපිට ෂොට්ස් ඕනේ මේ ඩිෂ් එකක් ඕනේ මේ ෂෝ එක දුවන්න මේ ප්ලීස් මට අනියන්ස් ටිකක් ගේන්න කපලා දාන්න. අයියෝ මේක තමයි ප්‍රශ්නේ. අපිට තමයි කපා ගන්න වෙන්නේ. ඔබට පේන ආකාරයට ෂෙෆ් ෆ්ලොයිඩ් තරඟකරුවන්ට උදව් වෙන ආකාරයයි ඔබ මේ දකින්නේ. මං හිතන්නේ ලුණු කපලම මං හිතන්නේ වැඩේ පටන් ගන්න යන්නේ. ෂෙෆ් ෆ්ලොයිඩ් කපාගෙන යනවා. මං හිතන්නේ කුමාර අපිට ඩිෂ් එකක් හදන්න පුළුවන් වෙයි. මේ ෂෙෆ් ෆ්ලොයිඩ් මේ කපා ගන්න ලුණු වලින් මං හිතන්නේ අපිට මට කපන්න බෑනේ මම මේක යකෝ මම මේක ජාජ් තෝ කපපන් ෂෙෆ් කපපන් මම ප්‍රසන්ටේෂන් නෑ කපපන් මඩිය ගන්න නෑ කපපන් මල්ලි සප්පයක් දෙන්න කපපන් මම ඔයා කපන්න ඔයා නෑ ඔබ කපපන් කපන්න ඉක්මනට කපන්න හොඳට කපන්න කපලා නෑ ජීවිතේට මේ බෝදාගම යකෝ මේ ගෝතෙන් දාගන්න නැතුව මේ මෙයාව දාමු මල්ලි සවුන්ඩ් මල්ලි ඔයා මේ මෙයාව දාගමු දැන් පරක් වෙඩිද මං හිතන්නේ අපි කන්ටෙස්ටන්ට්ස් අනවුන්ස් කරලා ඉවරයි ෂෙෆ් ඔය කෑවනේ මේ මූ හොඳයි හරි අපි ඊළඟ තරඟකරු කවුද කියලා අපි බලමු ස්වර්ණ උයන් නැද්ද තැම්බෙන ගමන්
මොනා දැම්බෙන්නේ මෙහෙමයි කාල වේලාව ගිලිහි යනවා ස්වර්ණ අපිට කියන්න මොනවාද මේ තරගෙට ස්වර්ණ තම්බන්නේ? ලැවරියා. ආ මේ ලැවරිය දාදන්නේ මේක ඉන්ටර්නැෂනල් ෂෝ එකක් ස්වර්ණ එහෙම මේ ලැවරිය හදන්න බෑ මේක පොඩ්ඩක් අර එලිවේටඩ් පොඩ්ඩක් හොඳ ඩිෂ් එකක් හදන්න ඕනේ. මගේ ලැවරිය එක පොඩි වුණාට හොඳ ස්පෙෂල් ලැවරිය එකක්. කාලම බලන්නකෝ රස කොහොමද කියලා. පොඩි වුණාට ස්පෙෂල් ලැවරි එකක් කියලා තමයි ෂෙෆ් අපිට මේ කන්ටෙස්ටන්ට් කියන්නේ. මම හිතන්නේ අපි බලමු මේ ලැවරි එක තරගේ ජයග්‍රහණය කරයිද කියලා. Partnership Sri Lanka Season 1. තරගකරුවන්ට ආහාර පිළියෙල කිරීමට ලබා දුන් කාලය දැන් අවසන් වෙනවා. අපි බලමු අපේ තරගකරුවන් මොනවාද අපි වෙනුවෙන් ප්‍රිපෙයාර් කරලා තියෙන්නේ. අපේ ඒකාධිපති ජජ් පට්ට ෂෙෆ් ෆ්ලොයිඩ් තමයි ටේස්ට් ටෙස්ට් එකෙන් තීරණය කරන්නේ ඊළඟ වටේට සුදුසුකම් ලබන්නේ කවුද, ඉන්නේ කවුද, යන්නේ කවුද කියලා. ෂෙෆ් ෆ්ලොයිඩ් ඔබට ටේස්ට් ටෙස්ට් එකට කැමති කන්ටෙස්ටන්ට් ආරාධනා කිරීමට අවස්ථාව. Ladies first. ස්වර්ණ. අපි බලමු ස්වර්ණ ප්‍රිපෙයාර් කරලා තියෙන්නේ මොකද්ද කියලා. දන්න හඳුනන ඩිෂ් එකක් ස්වර්ණ අපිට කියන්න මොකද්ද මේ ඩිෂ් එක කියන්නේ? මේක තමයි ස්පේස් ලැවරිය. ස්පේස් ලැවරියා. ස්පේස් ලැවරියා කියලා තමයි කියන්නේ මේකට ෂෙෆ්. ඒ ස්වර්ණ මොකද ස්පේස් ලැවරියා කියලා කියන්නේ? මේක කෑවම හඳට යන්න පුළුවන්. හඳට යන්න පුළුවන්. අපි රස බලමු ෂෙෆ්. හඳට යන්න පුළුවන් රසක් තියෙන ඩිෂ් එකක්. මම හිතන්නේ අතින්ම ගන්න ඕනේ මොකද මේක ලැවරියනේ අතින් තමයි ගන්න ඕනේ මේක ගැරුපු පාවිච්චි කරන්න බෑ. රයිට් අපි රස බලමු ෂෙෆ්. ෂෙෆ් අපිට ඔබේ අදහස් කියන්න මේ. හොඳට කෙසේ වෙතත් මේ ටොයිලට් එකට තමයි යන්න වෙන්නේ මම හිතන්නේ මොකද මේක මෙයා මේක හදලා තියෙන්නේ තනමල් වලින් එනපු ස්පෙෂල් ඉන්ග්‍රීඩියන්ට් එක. මල් වෙල මොනවා පුන්නක්කුත් දැම්මේ? තනකොළොත් දැම්මේ? මේක රස දැනෙන්නේ පස්සේ. මේ බින්න බෑ. හරි මේ රියල් ෂෝ එකක්. රයිට් ඔයා යන්න. ඔයා දෙවෙනි වටේ සුස්කම් ලබන්නේ නැහැ. ඔයා යන්න. කුමාර ඔයා යන්න. අර යන්න මේක. ස්වර්ණ හදාගෙන එනවා මෙතන පිස්සු. අපි බලමු අපේ ඊළඟ තරඟකරු හදාගෙන තියෙන මොකද්ද කියලා. අපි ඩිෂ් එක බලමු. රයිට්. අපිට පැහැදිලි කිරීමක් කරන්න කුමාර මොනවාද මේ හදලා තියෙන්නේ අපි වෙනුවෙන්? සර් මේක මේ beetles with fried onion garnish. beetle with fried onion garnish එකක් තමයි මම හිතන්නේ. ඇත්තටම වර්ණව ඩිෂ් එකක් අපි ඒක කියන්න ඕනේ. යකෝ මේ බුලත් නේ. මොකක්? මේ බුලත්. බුලත් නෙමෙයි මේක ගන්න බෑනේ මිනිස්සුන්ට. beetles fried onion garnish. ඒක බුලත් අරගෙන කියලා ගන්න එළියට මේක බඩට දාගන්න බෑ පිස්සු මෙයාට. මොනවද මේක අඳලා තියෙන්නේ? කලවන්න ඕනේ. අපි රස බලමු ෂෙෆ්. කලවන්න ඕනේ. අස බලන්න බෑ මේක මොකද්ද මේ මොකද්ද මේක? ඒක garnish mix with beetles. garnish නේ. හරි. යකෝ ප්ලාස්ටික් එක. මං හිතන්නේ අපි හිතුවේ නෑ. එඩිබල් මේකක් තිබ්බන ඒක හරි කන්න තිබ්බ. එඩිබල් ෆ්ලවර් එකක් නෙමෙයි මේක මේ ප්ලාස්ටික් දානවා මේ වගේ කෑම වල. තමස පිස්සුද? තිඹට කන්න නොකා හිටපන්. කන්නේ නැහැ මම. නමුත් දෙවෙනි වටේ සුසු මම පප්පු ගාන ඵලයන්ට පොල් තෙපා. එයා වයින් කළා දාන්න. බිල්ඩිමේ වයින් කළා දාන්න. අපි බලමු අපේ ඊළඟ කන්ටෙස්ටන්ට්ගේ ඩිෂ් එක මොකක්ද කියලා. මයිකල් තමයි අපිත් එක්ක ඊළඟ එකතු වෙන්නේ ෂෙෆ්. අපි බලමු ඊළඟ ඩිෂ් එක මොකක්ද කියලා. මේ තියෙන්නේ මයිකල් පිළියෙල කරලා තියෙන ඩිෂ් එක. ඇත්තටම වර්ණවත් ඩිෂ් එකක් ෂෙෆ්. මයිකල් අපිට කියන්න අපි වෙනුවෙන් මොකක්ද මේ පිළියෙල කරලා තියෙන ඩිෂ් එක? මේක බෝල්ලු සෙවිචේ. බෝල්ලු සෙවිචේ. සෙවිචේ. බෝල්ලු සෙවිචේ ෂෙෆ්. මොන වර්ණයක්ද ඒ? අපි රස බලමු ෂෙෆ්. මම හිතන්නේ වර්ණවත් ඩිෂ් එකක්. මම හිතන්නේ මාළු බේස් කරගෙන තමයි ඩිෂ් එක ප්‍රිපෙයාර් කරලා තියෙන්නේ. අපි බලමු ෂෙෆ්. මේක මේ අමුයිනේ. මේක ඉන්ටර්නැෂනල් ඩිෂ් එකක්. ඒක මේ උයලවත් නෑ. තමසෙන් හැටි බලද්දි මොකක් කරලා බලමු. මම දන්නේ හරි. අපි කන්නත් බෑ මේ උයලත් නෑ. අපි රස බලමු ෂෙෆ්. ෂෙෆ් ෆ්ලොයිඩ් අපිට අදහස් කියන්න මේ ඩිෂ් එකේ මේක අමුයිනේ ඔය මේ කටේ තියන්න බෑ මේක. ෂිට්. චරාව පිස්සු බේ. අමිත මොකක් කරලා රසම රස අර මාළු කරියක් කරි ඒ වගේ මොකක් කරි හදාගන්නේ කියලා මේ වගේ මේ අමු මාළුනේ දීලා දෙන අමු මාළු මිනිස්සුන්ට කවන්න බෑ පිස්සුත් නමුසට.
මේ වගේ ෂෝ එකේම කවන්න පුළුවන්. නෑ මම හිතන්නේ මේක ජාත්‍යන්තර ඩිෂ් එකක් නේද? නැත්තම් මේක ඉන්ටර්නැෂනල් ඩිස් එකක්. ඒ තම්ස කෙනා ඉන්ටර්නැෂනල් ලුක් එකක් කිසිම නෑ. තම්ස මාළුකාරයෙක්. මම ජජ්. මම තමයි මෙතන ෂෙෆ්. හරි මම තමයි මේ ඒකාධිපති ජජ්. මමනේ ෂෙෆ්. තම්ස නිකන් මාළුකාරයෙක් විදිහට ඉන්න තම්ස දන්නේ නෑනේ මේක කන්න බෑ මිනිස්සුන්ට මිස්සුද. රසවල මාළුකාරියක් ඇදවනවා දෙවෙනි වටේ සුසු කල්ලා වදින් බෑ තම්සට බෑ මේ අනික මේ කාර්ය කියන්නේ. මොකද තමස කියන්නේ? දෙවෙනි වටේ සුසු කල්ලා සුබල සුසු කල්ලා බලන්න. අපි මෙතන අන්සෝල් මයිකල්. මෙතන අපි ප්‍රශ්න ඇති නොකරගෙන අපි අපේ ෂෝ එක කරමු. මේක ලයිව් ප්‍රෝග්‍රෑම් එක. හරි මයිකල්. Excuse me, who are you guys? What are you guys doing here? No, actually, I'm shooting a small reality TV show of mine called Part to Chef. You must be knowing me, Chef Lloyd. But we were not informed about anything about partnership. Only Badasarani is supposed to be shooting. මගේ සුපිය වගේ ලොක්කට කතා කරා ඒලියන්ට මම කතා කරා. Alien, Mr. Alien. ඒලියන් නෙමෙයි. Alien. නෑ නෑ අපිට ඒව මුකුත් කියලා නෑ. cut. Shut this down. Security. අයියෝ එහෙම නවත්තන්න බෑ. මගේ 2500 දියක්. මට 2500 දෙනවා කිව්වා. 2500 මේ ෂෝ එකට ආවේ. අනේ මේ මට 2500 දෙනකම් මම යන්නේ. මම කතා කරලා තියෙන්නේ. සුවිප් පිටන්නේ නැතුව මම ආවේ. ත්‍රිවිල් එක ස්පොන්සර් කන්ෆර්ම් වෙච්ච ගමන් ත්‍රිවිල් එක දෙනවා. ඕවට දෙනවා. ඕවා දිනු. නේ මෙයා දිනු. ඕයි නෑ මම මේ බස් සෝදානේ බගුල කරන්න ආව ඔබ දෙවම සල්ලි දීපන් යකෝ. නෑ මේ කලබල කරන්න එපා මම. පාරේ දලසන කරප් පයින් දෙන්න මේ දැන් ඔයාගේ ස්පේස් ලෙවල් එක වැදුනා. Chef Sri Lanka Season 1. ලංකාවේ කොහේ හිටියත් ලෝකෙ කොහේ හිටියත් එක පාරක් ඇවිත් යන්න. Lady J, the largest homeware store in Sri Lanka, Borella, Maharagama. ඇයි තමසේ වීඩියෝ ක්ලිප් එක රන් කරේ? නෑ ෂෙෆ්. තෝ කිව්වනේ මට එහෙම ද්‍රෝහි වැඩ කරන්නේ නැහැ කියලා. මොකද අර කන්ෆෙස් කරේ බොද්දි my best friend කියලා මම හග් කරලා ෂෙෆ් ගෙදරට ඇවිල්ලා ෂෙෆ් මෙහෙමයි ෂෙෆ්. දැන් මාවයි අපේ මේ ප්‍රොඩක්ෂන් ටීම් එකයි උස්සර ෂෙෆ් රියැලිටි ෂෝ එක කරායින් පස්සේ channel හෙල්ලට ෆුල් මල පැනලා. ඉතින් ඒගොල්ලෝ තමයි කිව්වේ මේ පැකේජ් එක රන් කරේ නැත්නම් අපිට මේ ජොබ් ටිකයි දෙන්නේ නැහැ කියලා. මේ ජොබ් එක ගන්න තමයි අපි නෑ ඔබ නම් මගේ යාළුවෙක් නෙමෙයි ඔබ ද්‍රෝහියෙක්. ෂෙෆ් අපි ඔබ නැවතත් මේ එකතු වෙන්නේ බඩසරණය අවුරුදු ස්පෙෂල් එකත් එක්ක. ඉතින් ඔබ ඒ දුටු ආකාරයට මං හිතන්නේ ෂෙෆ් ෆ්ලොයිඩ් සෑහෙන ප්‍රශ්න ගොඩකට සෑහෙන අනතුරකට මුහුණ දීලා ඒ වේදනාව ඔක්කොම විඳදරාගෙන අද අපිත් එක්ක ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එකතු වුණාට ස්තුතිවන්ත වෙනවා අපි ෂෙෆ්. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. ඔව් නෑ මෙහෙමයි ඉතින් අපි සැලෙන්නේ නෑ මොන ප්‍රශ්නයක් ආවත් ඉතින් අපි යලි නැගිටිනවා හිසෝසනවා මේ දැන්ටත් අපි පට්ට ෂෙෆ් සීසන් 2 වල වැඩ පටන් ගන්න තියෙන්නේ. අපි ෂූටින් පටන් ගන්න. සීසන් 2 පට්ට ෂෙෆ් සීසන් 2 එක්ස්පෙන්ඩ් වෙනවා. රයිට් ඒ කියන්නේ අපිවත් ඒකට සම්බන්ධ කරගන්නවද ෂෙෆ්? ඔබ නෑ අනිත් කට්ටිය ඉන්නවා ක්‍රූ එකේ හැමෝම ඉන්නවා ඔබ ඇරෙන්න. ඔබ නෑ but yeah ෂෝ එක බලාපොරොත්තු වෙන මාස දෙක තුනකින් විතර මේ සීසන් 2 එනවා. රයිට් සීසන් 2 ඔබට බලාපොරොත්තු වෙන්න පුළුවන්. හැබැයි අපි නැවතත් අපේ ප්‍රේක්ෂකයන්ගේ සමාවයිද සිටිනවා අපේ මේ අවුරුදු ස්පෙෂල් එක ඔබ වෙත ගෙනෙන්න ප්‍රමාද වුණාට. මොකද මං හිතන්නේ අපිට ෂෙෆ් ෆ්ලොයිඩ්ට සර්ව් වෙන්න අවශ්‍ය කාලය ලබා දෙන්න උවමනාවක් තිබුණා. මොකද අපිට රෝහල් ආරංචි මාර්ග පැවසූ විදිහට ෂෙෆ්ගේ පශ්චාත් භාගෙන් එළවලු පළතුරු පවා ඉවත් කරන්න සිදු වුණා කියලා අපිට ආරංචියක් ආවා. ඉතින් මං හිතන්නේ ඒක ගොඩක් වේදනාත්මක එක්ස්පීරියන්ස් එකක් වෙන්නේ නැති නේද? ඔව් නෑ මෙහෙමයි ඉතින් ඒකත් ඉතින් ග්‍රෑන්ඩ් මාස්ටර් ප්ලෑන් එකේ වැඩක් ඉතින්. මොකද ඒක ෂෝ එක වයිරල් කරගන්න මගේ තිබ්බ අයිඩියා එක. ඒක සෑහෙන වැඩ කරා.
මොකද ඒ ක්ලිප්ස් ටික වයිරල් වෙලා වටේ ගිහිල්ලා ඒකෙන් තමයි මේ සීසන් 2 එකට ග්‍රීන් ලයිට් එකයි ෆන්ඩින් උත් හම්බුනේ. ඉතින් ඒක වැඩ කරන එක ප්ලෑන් එක. ෂෙෆ්ගේ පශ්චාත් භාගයට කන්ටෙස්ටන්ස්ලා කැරට් බස්සන එක වයිරල් කරන්න තිබ්බ මාස ප්ලෑන් එකක්. තෝගේ පශ්චාත් භාගයට මගේ මේ වැඩ කරන අත බස්සන කලින් ෂෝ එක පටන් ගමු. රයිට් අපි එහෙනම් අපේ අද අවුරුදු ස්පෙෂල් එකේ කටයුතු ආරම්භ කරන්න සියල්ල සූදානම්. අදත් අපිත් එක්ක එකතු වෙනවා විශේෂ ගෙස් කෙනෙක්. ඉතින් ඔය රියැලිටි අත්දැකීම් රෙස්ටරන්ට් වලින් ඔබට ගිය නිහඬව නිහතමානීව ගමනක් යන ෂෙෆ් කෙනෙක් වයි අද අපේ බඩසරණිය ප්‍රෝග්‍රෑම් එකට එකතු කර මොන මගුලකට එන්න මට එන්න කිව්වේ. මෙච්චර මේ මම බොහොම අමාරුවෙන් ආවේ. රයිට් අමාරුවෙන් ඇවිල්ලා තමුසල මේ තව කවුරු හරි ගෙස් කෙනෙක් ගෙනාවද? නෑ ෂෙෆ් මේ එසේ මෙසේ ෂෙෆ් කෙනෙක් ගෙදර ඉන්න තිබ්බනේ. නෑ අපිට ෂුවර් තිබුණේ නෑ ෂෙෆ් අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් කමක් තියෙයිද කියලා. හැබැයි අපිත් එක්ක අද එකතු වෙන ගෙස් ෂෙෆ් පොඩි හෑන්ඩ්ස් කුක් කියන නමින් මේ අන්තර්ජාලයේ විශේෂයෙන්ම ඉන්ස්ටාග්‍රෑම් වල ප්‍රචලිත ෂෙෆ් කෙනෙක්. ඇය කලිනරි ස්පෙෂලිස්ට් කෙනෙක්, ෆුඩ් ස්ටයිලිස්ට් කෙනෙක්, මෙනියුස් ඩිසයින් කරන ප්‍රවීණයෙක්. ඉතින් අපි ආයුබෝවන් කියලා අපේ බඩසරණිය ස්ටුඩියෝ පරිශ්‍රයට අපේ අවුරුදු ස්පෙෂල් එකට අපි ආදරෙන් එකතු කරගන්නවා ෂෙෆ් එරාෂා හෙට්ටිගේ හෙවත් පොඩි හෑන්ඩ්ස් කුක්. ආයුබෝවන් ෂෙෆ්. පොඩි හෑන්ඩ්ස් බලමු අත් දෙක. පොඩි හෑන්ඩ්ස් තඩි හෑන්ඩ්ස් තඩි හෑන්ඩ්ස් කියලා දාන්න තිබ්බේ නම. I'm very sorry ෂෙෆ්. මම කියන්නද ඇයි කියලා පොඩි හෑන්ඩ්ස් කුක් කියලා නේම් එක දාලා තියෙන්නේ? ඔව් මං හිතන්නේ අපේ ප්‍රේක්ෂකයන් ගොඩක් ආසාවෙන් බලාපොරොත්තු වෙනවා ඇති. ඇයි ඒක එහෙම නම දෙන්නේ කියලා දැනගන්න. ඔව් ඉතින් මේ පේජ් එක පටන් ගත්තේ මගේ පොඩි දෙන්නා පොඩි කාලේ. ඉතින් ඒගොල්ලෝ ඔයන ඒවා තමයි මම පෙන්නුවේ පේජ් එකෙන්. ඒකයි පොඩි හෑන්ඩ්ස් කුක් කියන නේම් එක දැම්මේ. මොකද පොඩි හෑන්ඩ්ස් ඒගොල්ලන්ගේ පොඩි අත් දෙක තමයි යුවේ. ඉතින් it was basically a photo journal of my cooking journey with my kids. Oh, that's an amazing story. ඇත්තටම ලස්සන කතාවක් නේද ෂෙෆ්? ඒකට ඉතින් අපි ලොකුට අදාළ නෑ. ඒ කතාව අන්ට ඒ පොඩ මිස්ලීඩින් ඉතින්නේ. පොඩි ළමයින් පාවිච්චි කරලා එහෙම මේව කරලා ඊට පස්සේ දැන් මෙයා පොඩ්ඩක් මේ ඒක පොඩ නම් වෙනස් කරනවා හොඳයි ඉතින්. මම වෙනස් කරනවා. අම්මුලා කරනවනේ මිස්සු මම එහෙම කරන්න හොඳ නෑ. හරිනේ. I'm very sorry chef. I'm actually not a chef. මෙතන ඉන්න ප්‍රවීණතම ෂෙෆ් තමයි ෂෙෆ් ලොට්. ඔව් ඇත්තටම ගුණක් නිහතමානී නේද ෂෙෆ්? මං හිතන්නේ එහෙනම් අපි කොහොමද ආමන්ත්‍රණය ස්ටයිලිස්ට් කෙනෙක් කියලා? culinary creator and food stylist. culinary creator and food stylist. ස්ටයිලිස්ට් කෙනෙක් හැටියට තමයි එරාෂා ඇව හඳුන්වගන්නේ. ස්ටයිලිස්ට් කියන්නේ ඒක මේ කෑම වලට ඇඳුම් අඳින සීන් එකක්ද මල්ලි? ඒ වගේ මොකක් කරන සීන් එකක්ද? නෑ මං හිතන්නේ ස්ටයිලිස් කියන්නේ ෂෙෆ් ආහාරවල රුචිය වැඩි වෙන විදිහට ඒවා සකස් කරන එක පිළිල කරන එක විශේෂයෙන් රූප රාමුවල ඒ කියන්නේ ටීවී එකේ අපි ආහාර දකිනකොට ඒක තවත් ලස්සන විදිහට ප්‍රෙසන්ට් කරන එක තමයි මේ ස්ටයිලින් කියන්නේ නේද එරාෂා? ඒ විතරක් නෙමෙයි දැන් අපි ගෙදරදිත් කෑම හදනකොට නිකන් කරි හැමතැනම විසි කරලා එහෙම නෙමෙයිනේ සර්ව් කරන්නේ ලස්සන ප්‍රෙසෙන්ටබල් විදිහට කෑම ටික සකස් කරන එක තමයි ෆුඩ් ස්ටයිලින් කියලා කියන්නේ. රයිට් හරි ඒක කිව්වේ දැන් මේ මෙතන තියෙන මේ මැංගුස්ටීන් ගෙඩිය දැන් හෙළුවෙන්න ඉන්නේ. උඩ පොඩි ජොකෙක් එහෙම අන්දලා එහෙම ලස්සන කරලා ගන්න එහෙම පොඩි ෂෙෆ් අන්දනවද නැද්ද කියලා මන් දන්නේ මම නම් එහෙම කරන්නේ. එහෙම එකක් වෙන්නේද නේ? ඔය පොඩි ජොකෙක් දාලා වැණීමක් අන්දලා උඩ ලස්සන කරලා ගන්න පුළුවන් ඒක වෙන්නේ නැති මොකද මට නම් තේරෙන්නේ මේක ටේලර් රස්සාවක් නේ. ටේලර්ස්ලා මේවා ඉතින් අපේ බඩර ගන්න දැන් හැමෝම ඉතින් ෂෙෆ් රස්සාවට ඇවිල්ලා YouTube කාරයෝ ඇවිල්ලා ටේලර්ස්ලා ඇවිල්ලා අවුලන්නේ. රයිට් අපි වෙන නම් වලින් ඇවිල්ලා තියෙන මේ කමක් නේ. හරි අපි ටේලරින් ජොක්කු එහෙම ආහාර එක්ක සම්බන්ධ නොකර ගෙනෙමු. ඉතින් ෂෙෆ් සෝරි මම කියන්නේ ෂෙෆ් කියනවට කැමති නැහැ. එරාෂා අපිට කියන්න එපා. නෙමෙයිනේ යා. ටේලර්ගෙන්. එරාෂා අපිට කියන්න මොකද්ද අපි අද පිළියෙල කරන්න යන්නේ? අද අපි හදන්න යන්නේ ටෙම්පර්ඩ් කිරිබත් කැනපේ එකක්. ටෙම්පර්ඩ් ෂෙෆ් මං හිතන්නේ ඇයි ෂෙෆ් ලොයිඩ් එහෙම මම නම් වැඩි ඕක අනුමත කරන්නේ නැහැ මල්ලි මොකද අපේ චාරිත්‍ර වාරිත්‍ර පොඩි පටහැනේ නේ ගිරිබත් එක සෙල්ලම් දාන එක හරි නෑ ඒක අලුත් අවුරුද්දේ මං හිතන්නේ ඒක කරන එක හොඳයි කියලා හැබැයි මං හිතන්නේ මේක කිරිබත් එක රීඉන්ටර්ප්‍රිට් කරන මේ ඩිෂ් එකක් ප්‍රසන්ටේෂන් එකක් රීඉන්ටර්ප්‍රිට් කරන්න එහෙම එකක් නෑ ඉතින් මොකද කිරිබත් කියන්නේ කිරිබත් බත් ටික දැම්මා කිරි දැම්මා තම්බ ගත්ත කෑවා ඒක තමයි සීන් එක කිරිබත් කියන්නේ කිරිබත් අපි එහාට දෙයක් කරන්න දෙයක් නෑ මන්න අපි අවස්ථාව ලබා දෙමු නේද අපි chance අපි chance දෙමු ආධුනිකයෙක් නේ අපි chance මම හිතන්නේ අපි අවස්ථාව ලබා දෙමු ඒ රාෂට මේක අපිට ප්‍රෙසන්ට් කරන්න අපිට අවශ්‍ය කරන ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද කියලා දැන් අපි බලමු
මේ කිරිබත් කැනපියකට අපිට අවශ්‍ය වෙන්නේ හාල්. අද මම පාවිච්චි කරන්නේ බාස්මති හාල්. ඒ වගේම ඉස්සෝ පාවිච්චි වෙනවා. මේක රසවත් කරන්න ලූණු, සුදු ලූණු, අමු ඉඟුරු, කරපිංචා, රම්පේ, මිරිස් ජාති සහ කුළුබඩු. දැන් අද මම පාවිච්චි කරනවා ජැෆ්නා ස්ටයිල් කරි පවුඩර් එකක්. ඒ වගේම කහ කුඩු පාවිච්චි කරනවා. උළු හාල්, කෑලි මිරිස්, ගම් මිරිස්, මස්ටර්ඩ් සීඩ්ස්, කියුමින්, සිනමන්, ක්ලෝව්ස්, කාඩමම් ඒවා තමයි අපි පාවිච්චි කරන්නේ. ටෙම්පරාදුවට මෙඩෝලි පාවිච්චි කරනවා. කිරිබත් හදන්න බෑ අපිට පොල් කිරි නැතුව. ඉතින් ඉස්සල්ලාම අපිට කරන්න තියෙන්නේ අපේ ඉස්සෝ ටික මැරිනේට් කරගන්න. මම මේකට දානවා ලුණු, කහ කුඩු චුට්ටකුත් එකතු කරනවා සහ ජැෆ්නා ස්ටයිල් කරි පවුඩර්. මේක තමයි ටිකක් ඉම්පෝර්ටන්ට් ඉන්ග්‍රීඩියන්ට් එක. මේක මෙහෙම දාලා හොඳට මිශ්‍ර කරන්න තමයි අපිට තියෙන්නේ. ඉතින් ඉස්සල්ලාම මම කරන්න යන්නේ අපේ කිරිබත් එකට අවශ්‍ය පොල් කිරි එක සකස් කරන්නයි. ටෙම්පරාදුවට අද මම පාවිච්චි කරන්නේ මෙඩෝලි. ඉස්සල්ලාම අපි මෙඩෝලි ටික මෙල්ට් කරගන්නවා. මේකට මම අබ ඇට ටිකක් එකතු කරගන්නවා. දැන් අපේ ටෙම්පරාදුවට අවශ්‍ය ලූණු, සුදු ලූණු, රම්පේ, කරපිංචා, අමු මිරිස් ඔක්කොම ටික මම එකතු කරනවා. මේක හොඳට මිශ්‍ර කරලා පොඩ්ඩක් බැදෙන්න තියන්න ඕනේ. මම මේකට තව කුළුබඩු ටිකක් එකතු කරනවා. කෑලි මිරිස්, ඔයාලට කැමති ප්‍රමාණයක් කෑලි මිරිස් දාන්න පුළුවන්. සහ ලුණු කුඩු. දැන් මේක හොඳට බැදිලා තියෙන්නේ. ඉතින් අපි දැන් මේකට නෝ පිටිකල පොල් කිරි ටිකක් මිශ්‍ර කරනවා. මම මේක දිය කරලා තියෙන්නේ. දැන් මේක පොඩ්ඩක් සිමර් කරන්න ඕනේ. දැන් අපේ පොල් කිරි එක ඉන්ෆියුස් කරන්න අපි පැත්තකින් තියනවා. ඒ ගමන්ම අපි කිරිබත් එක හදනවා. දැන් ඔයාලට කැමති නම් මේ පොල් කිරි එකෙන් කිරිබත් එක උයන්න පුළුවන්. හැබැයි මම පුරුදු වෙලා තියෙන්නේ වතුරෙන් උයන්න. ඉතින් කිරිබත් එකට මම රම්පේ කෑල්ලකුයි එනසාල් ටිකකුත් දානවා. දැන් අපි බත් එක ඉදෙන්න දෙමු. දැන් අපේ බත් එක ඉදෙනකම් අපි ඉස්සෝ ටික හදමු. ඉස්සල්ලාම තෙල් ටිකක් දාන්න ඕනේ පෑන් එකට. අද මම හදන්නේ ජැෆ්නා ස්ටයිල් ප්‍රෝන් එකක්. මේක යූජුවල් කරි එකක් නෙමෙයි, පොඩි ටෙම්පරාදුවක් තමයි අද හදන්නේ. ඔව්, අපේ බඩ සරණය අවුරුදු ස්පෙෂල් එක රසවත් කරන්න අපිත් එක්ක කවදත් වගේ එකතු වෙනවා නෝ. ඉතින් ඔබේ අවුරුදු මේ සිත රසවත් කරන්න නෝ එකතු කරගන්න කියලා පොඩි මතක් කිරීමක් කරන්න කැමති. අවුරුදු කන්න මං හිතන්නේ ඔක්කොමලා ලෑස්ති වෙලා ඉන්නවා. ෂෙෆුත් අවුරුදු කන්න ලෑස්තිද? මොනවද මේ අවුරුද්දට හදාගන්නේ? මගේ නම් ප්ලෑන් එක මේ අවුරුද්ධ පුරාවටම නෝ පාවිච්චි කරලා කෑම උයාගන්න තමයි මගේ ප්ලෑන් එක. මගේ වෙන කිසිම ප්ලෑන් එකක් නැහැ. නෝ එක අවුරුදු ගන්න තමයි මගේ ප්ලෑන් එක. ඒ කියන්නේ ෂෙෆ් දැන් නෝ එක්ස්ක්ලූසිව් වෙලාද? ෆුල් එක්ස්ක්ලූසිව්. මං හිතන්නේ අපිට පොඩි ආරංචියකුත් ආවා මේ ෂෙෆ් නෝවල්ට ඔය තියෙන කැමැත්ත නිසා පොඩි මේ සින්දුවක් නැත්නම් ජනකවියක් කියලා තියෙනවා කියලා. ඔව්, ඒක තමයි ඉතින් ක්‍රිකටර්ස්ලට මේ සින්දු ලියන්න පුළුවන් නම් ඉතින් මම පොඩි ජනකවියක් ලියුවා මොකෝ ඉතින් නේ. මං හිතන්නේ අවුරුදු කවියක්. මේ අවුරුදු කවියත් අපේ ජනකවි සම්ප්‍රදායට අලුත් එකතුවක් වෙයි කියලා අපි හිතනවා. අපි එකෙන් පොඩි කෑල්ලක් කෙටි කොටසක් අපි අපේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් කියමුද? පුළුවන්, පොඩි රබම් බීට් එක දෙන්න.
අවුරුදු රස වැහෙනෝ අවුරුදු ෂෑ කරන්නෝ නැන්දලමා මල වැඩියම නෝ එක ඔය පණ්ඩෝ තම එච්චරයි ඒ ජනකවියෙන් අවුරුදු කවියත් එක නැවත මතක් කිරීමක් කරන්න ඕනේ නෝ ඔබේ ආහාර වේලට ඔබේ අවුරුදු මේසට එකතු කරගන්න කියලා ඔබේ මේ අලුත් අවුරුද්ද නෝ රස්සබර අවුරුත් අවුරුද්දක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සුබම සුබ නෝ වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවුරුදු රස වැහෙනෝ. ෂෙෆ් මං දැනන් හිටියේ නෑ මේ ෂෙෆ් මේ නෝවල්ට ඔච්චර කැමති කියලා මාර විතර පුෂ් කරානේ මේ වෙන්ඩෝස්මන්ට් එකේ. ඔව් නෑ මගේ මේ පොඩි අවුරුදු බෝනස් එකක් මට දැම්මා ඒගොල්ලෝ. ඔව්. හැමෝටම හම්බුනේ නැද්ද මොකද? අවුරුදු බෝනස් එකක්? ඔව්. මට හම්බුනේ නෑ. sorry.com මේ. ෂෙෆ්ට කොච්චරක් විතර හම්බුණා? ඒව කියන්න බෑනේ මල්ලි හරි නෑ කිෂය කරන එක. මෙහෙම කියන්නම් උඹේ පඩිය වගේ 10 ගුණයක් මට සෙට් වුණා. 10 ගුණයක්? ඔව්. මේ සීසන් එකටම? නෑ එපිසෝඩ් එකකට. මං ගිහලා එන්නම් මල්ලි. සුබ අලුත් අවුරුද්දක් වේවා. ෂෙෆ් මට ඒක දුන්න ෂෙෆ්. අවුරුදු කන්නෝ අවුරුදු රස වැහෙන්නෝ. මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි. මොකද්ද මල්ලි ඒ කරපු කැත වැඩේ? ඇයි ෂෙෆ් ඇයි? මොකද ඒ රන් කරපු කමර්ෂල් එක? අපි නෝන්ඩි කරන මෙතනට ගෙන්නන්නේ YouTube කාර එන්ඩෝස් කරන දේවල් මට එන්ඩෝස් කරන්න බෑ කියලා මං කියලා තියෙනවා. ෂෙෆ් වයිල් කුක් බුක් කියන්නේ නිකන් ඒ ලැජ්ජාත් වන්ද මිනිහාගෙන් පස්සේ කෙලින්ම මට කට්ටුනේ මේකේ. එයා නිකන් YouTuber කෙනෙක් නෙමෙයි ෂෙෆ්. එයා YouTube දැවන්තෙක්. ඒත් එක්කම රෙස්ටෝරන්ට් කෙනෙක් හැටියට ගත්තොත් ඒත් දැවන්තෙක්. දැවන්ත නෝන්ඩි උනේ මට. හරි. මම යන්න මෙතන මේක ෂෙෆ් මෙහෙමයි. ෂෙෆ් මේක හරියට එන්ඩෝස් කරොත් මම හිතන්නේ මෙඩෝලි ෂෙෆ්ට ස්විච් වෙන සීන් එකක් තියෙනවා. ඒක බ්‍රෑන්ඩ් ඇම්බැසඩර් ෂිප් එකේ මට හම්බෙනවා. chance එකක් තියෙනවා. නෑ. කියා කියවනම රයිට් පටන් ගන්න. බඩ සරණයත් එක්ක එකතු වෙන අලුත්ම රසම රස පාර්ට්නර් මෙඩෝලි. කුක් කරන්න පාවිච්චි කරන්න පුළුවන්, බේක් කරන්න පාවිච්චි කරන්න පුළුවන්, ස්ප්‍රෙඩ් එකක් විතර පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඕන දෙයකට මෙඩෝලි පාවිච්චි කරන්න ෂෙෆ්. මෙඩෝලි ඇත්තටම එන්නේ කොහෙන්ද කියලා දන්නවද? ඔව් මෙඩෝලි එන්නේ මේ මෙඩෝ කියන්නේ අර තනිතලාවක බෘස් ලී කියල පොරක් මේ නංචක්කගෙන් පොඩ ප්‍රක්ටිස් එක කර ඉද්දී තමයි ආපු අයිඩිය ගත්තා මේ මෙඩෝලී කියන්නේ චයිනිස් පොරක් ඉතින් මිනි හතම මේ හදල තින්න ඒකයි මෙඩෝලී කියල තියන මොද මෙඩෝ එක ඉද්දිතා මේ අයිඩියක ලීට ඇවිල්ලද ඒක ඇතටම පොඩි පැදිකිරීම කරන චීනෙක් නෙමේ මෙඩෝලියන ඇති ඔස්ට්‍රේලියාවෙන් හරි ඔස්ට්‍රේලියාවේ මේ මෙල්බර්නල ඉන්න චයිනිස් පොරක් තමයි ඒලීට තමයි මේක සෙට්ටලදීම ඩයිවර්ස්නේ මෙල්බර්නල ගොඩක් කට ඉන්න ලාංකිකයොත් ගොඩක් ඉන්න අයිති මේක මෙල්බර්න් වලින් චීන කෙනෙක් නෙමේ ඔස්ට්‍රේලියාවට උරුමකම් කියන 100ක් ලංකාවේ නිෂ්පාදිත මෙඩෝලි ඔබේ ඕනෑම ආහාර වේලකට එකතු කරගන්න. මේකට කිසිම චීන සම්බන්ධයක් නැහැ. මෙඩෝලි ගැන මතක තියාගන්න දෙයක් තියෙනවා නම් moments of goodness. Moments of goodness. It's always with Medoli. Every day, every meal with Medoli. තෙල් එක රත් වුණාම අබ ටික දාන්න ඕනේ. ඊට පස්සේ මම උළු හාල් ටිකක් දානවා. සූදුරු ටිකකුත් එකතු කරනවා. තව කුළු බඩු ටිකක් මම එකතු කරනවා. මෙතන දැම්මේ කුරුඳු, කරාබු නැටි සහ එනසාල්. ඊට පස්සේ දැන් ලුණු ටික එකතු කරනවා. කරපිංචක් මම එකතු කරනවා. මම මේකට රම්පේ කෑල්ලකුත් දානවා. ඒ වගේම සුදු ලුණු, අමු ඉඟුරු, මිරිස් ටික ඔක්කොම එකතු කරගන්නවා. ලුණු කුඩු, Jaffna style curry powder එක. දැන් මේක තමයි important ingredient එක.
හොඳට මිශ්‍ර කරගන්න. මම මේකට කෑලි මිරිස් ටිකකුත් එකතු කරනවා. ඒ වගේම ගම් මිරිස්. අන්තිමට අපි එකතු කරන්නේ අපි මැරිනේට් කරපු ප්‍රෝන්ස් ටික. දැන් මම ගින්දර පොඩ්ඩක් වැඩි කරනවා. මොකද ප්‍රෝන්ස් වලින් වතුර ටිකක් එන්න බලනවා. ඉතින් හොඳට මෙහෙම මිශ්‍ර කරන්න ඕනේ. ප්‍රෝන්ස් ටික හොඳට බැදෙනකම් අපි පොඩ්ඩක් මේක උයා ගන්න ඕනේ. දැන් මම මේකට දෙහි ටිකක් මිශ්‍ර කරනවා. ඔයාලට කැමති දෙහි జాතියක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපේ ජැෆ්නා ස්ටයිල් ඉස්සෝ එක ලෑස්ති. දැන් අපේ බත් එකත් ඉදිලා තියෙන්නේ. අපි ඉස්සල්ලා හදාගත්ත කිරි ටික, ටෙම්පරාදු කරගත්ත කිරි ටික මම මේකට මිශ්‍ර කරනවා. දැන් අපි මේක මද ගින්නෙන් තව චුට්ටක් උයා ගන්න ඕනේ. ඔයාලගේ රස අනුව තව ලුණු ටිකකුත් එකතු කරගන්න පුළුවන්. දැන් අපේ ටෙම්පරාදු කරගත්ත කිරිබත් එකත් ලෑස්ති. දැන් අපේ ප්ලේටිං වලට ඔක්කොම ටික ලෑස්ති. රයිට්. ඇත්තටම අපිට මේ සුවඳ දැනෙනවා මේ අපේ සේවරි කිරිබත් එකේ. ඒත් එක්කම මං හිතන්නේ අපේ ජැෆ්නා ස්ටයිල් ප්‍රෝන්ස් උත් රෙඩි. මං හිතන්නේ මේක වෙනමම නිකන් ඩිෂ් එකක් වෙයි කියලා මට හිතෙනවා. අනික ලොකු රෙප්‍රසන්ටේෂන් එකක් තියෙනවා, ලොකු තේරුමක් තියෙනවා මෙතන. මොකද සිංහලයි දෙමළයි දෙකම එකතුවක් තමයි මේකෙන් නියෝජනය වෙන්නේ. කලවංගල නෑ, ඒ දෙකේ එකතුව තමයි නිරූපණය වෙන්නේ මේ ඩිෂ් එකේ. ඇත්තටම බොහොම ස්තුතියි අපිට මේක හදන විදිහ පෙන්නුවට රාෂා. අපි ඊළඟට මොනවද කරන්න යන්නේ? අපි අපේ කැනපේ එක ඇසෙම්බල් කරන්න තමයි දැන් තියෙන්නේ. රයිට්. ඇසෙම්බල් කරන්න කලින් මං හිතන්නේ පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. ෂෙෆ් ලොයිඩ්, කැනපේ කියන වචනේ අරුත ඔරිජින් එක මොකක්ද? කැනපේ කියන්නේ ඉතින් මේක ඒක ඇත්තරම කිව්වොත් ඒක සිංහල ව්‍යවහාරයක් තියෙන වචනයක්. ඕක මේ ඇත්ත සිංහලෙන් කියන්නේ කනපෑ කියලා තමයි කියන්නේ. කනපෑ. ඒක අර පොෂ් විදියට තමයි බඩ කනපේ කියලා කියන්නේ. කනපෑ තමයි හරි විදිය. මොකද ඕක මේ සාමාන්‍යයෙන් ආවේ ඔය ඉවෙන්ට් වලට ගියාම ඔය මේ ස්මෝල් ටෝක් කරද්දී මිනිස්සු ගැන බිච් කරද්දී ඒ කියන්නේ කන පැලෙන්න බුද්ධි කන කෑම තමයි කනපෑ කියලා කියන්නේ. ඒක පොෂ් කරනවා කැනපේ කියලා කියන්නේ. ඉතින් ඒක පොඩි දන්නේ නැද්ද ඉතින්. රයිට්. අපෙන් ආපු වචනයක්. ඒක තමයි කැනපේ කියන්නේ. එරාෂා ඇත්තටම ඒකද කැනපේ කියන වචනේ තේරුම? ඔව්. ඇත්තටම? නෑ. එහෙනම් මොකද්ද ෂෙෆ් මේ වචනේ තේරුම ඇත්තටම? කැනපේ කියන්නේ ප්‍රංශ භාෂාවෙන් එන වචනයක්. ඒකට කියන්නේ සෝෆා එක. ඉතින් සෝෆා එකක වාඩි වෙලා සිටින විදිහ තමයි මේකෙන් රෙප්‍රසන්ට් වෙන්නේ. ඉතින් සොෆ්ට් සෝෆා එක. ඒ කියන්නේ කිරිබත් එකේ මේ සේවරි ටොපින් එක දාලා තියෙන එක තමයි කැනපේ කියලා සිම්බලයිස් වෙන්නේ. right. මගේ කැනපේ උඩ ඔය
තායිලන් ගියාම හොඳ මාළු ඉස්සෝයම මේව කරලා තියෙනවා. right අපි ඔයගොල්ලෝ යන්න. assemble කරමු. අපි assemble කරමු. මං හිතන්නේ අපි තායිලන්තෙට නෙමෙයි යන්නේ අපි ජැෆ්නා ස්ටයිල් ප්‍රෝන්ස් තමයි මෙතන හදලා තියෙන්නේ. අපිට ගිහලා කරගන්න. නෑ අපි assemble කරන ආකාරය පෙන්නමු. එරාෂා. ඉතින් right. ඉතින් ඔයාලට කැමති සයිස් එකකට හදන්න පුළුවන්. හැබැයි පොඩියට තමයි කැනපේස් හදන්නේ බයිට් සයිස්. එක බයිට් එකක් නැත්නම් දෙකක්. ඉතින් මම මේ පොඩි කප් එකට දැන් පේනවා ඇති කිරිබත් එක හොඳට කන්සිස්ටන්සි එක ඇවිල්ලා තියෙනවා. මෙහෙම කිරිබත් ටිකක් දාලා මේක මෙහෙම දාගන්න තමයි තියෙන්නේ. පොඩි ප්‍රමාණයෙන් තමයි. පොඩි ප්‍රමාණයක්. අපි මේ කැනපේ එක assemble කරන්න ඕනේ, නිර්මාණය කරන්න ඕනේ. මං හිතන්නේ ජැෆ්නා ස්ටයිල් ප්‍රෝන් එකත් එකතු කරනවා. එරාෂා ලොකුවටත් ඕනනම් කරගන්න පුළුවන් නේ. ලොකු සයිස් වල කැමති කට්ටියට පුළුවන් නේ. නෑ. බෑ. මං හිතන්නේ මේක කැනපේ එකක් නිසා අර කිව්වා වගේ බයිට් සයිස් විදිහට තමයි මේක හදාගන්නේ. මං හිතන්නේ තවත් වර්ණවත් කරලා තියෙනවා. මෙතනින් ඇත්තටම ඉරාෂාගේ ෆුඩ් ස්ටයිලින් එක්ස්පීරියන්ස් එක අපි ඇත්තටම හොඳින්ම නිරූපණය වෙනවා මේ කැනපේ එකෙන්. ඇත්තටම ගොඩක් ලස්සනයි, ගොඩක් වර්ණවත්. අපි සමීප දසුන් කිහිපයක් ලබා දෙමු නේද මේකේ? ඔව් මං හිතන්නේ ටෙස්ට් එකට සියල්ල සූදානම්. අපේ ටෙම්පර්ඩ් කිරිබත් with ජැෆ්නා ස්ටයිල් ප්‍රෝන්ස් කැනපේස් තමයි අද අපි අද රස බලන්න යන්නේ. මං හිතන්නේ අපි රස බලමු නේද? ඉරාෂා ඔයාම පටන් ගත්තා නම් හොඳයි කියලා මට හිතෙනවා. නෑ කමන්නේ. ඔගොල්ලෝ කරන්න. go ahead. මට of course. thank you very much. මං එකක් තෝරා ගන්නම්. right. මං හිතන්නේ ෂෙෆ් රස බලන්න කැමති වගේ කලින්ම අපි රස බලන්න අවස්ථාව ලබා දෙමු. හරි. මං හිතන්නේ රස කොහොමද කියලා අපිට කියන්න ෂෙෆ්. ඇත්තටම රස හොඳද කොහොමද රසද අපිට ඔබේ ෆීඩ්බැක් එක ලබා දෙන්න. මං හිතන්නේ ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. මවතුමට කවන්න ගන්න නෑ ෂෙෆ්. මං හිතන්නේ ෂෙෆ්ම කිව්වොත් හොඳයි. කොහොමද රස? අපිට ෂෙෆ්ස් කිස් එක ලැබෙනවා ෂෙෆ් ෆ්ලොයිඩ්ගේ. මං හිතන්නේ ඒකෙන්ම පැහැදිලි රස කොයි වගේද කියලා. මේ ටෙම්පර්ඩ් කිරිබත් කැනපේස් topped with ජැෆ්නා ස්ටයිල් ප්‍රෝන්ස් ඇත්තටම ගොඩක් රසයි. මං හිතන්නේ අපි ඉක්මනට ප්‍රධාන නෑ අපි නෑ අපි මත විරාමයකට ප්‍රධාන පාලක මැදිරියට යොමු වෙමු. බඩසරණය අවුරුදු ස්පෙෂල් එකත් එක්ක එකතු වෙන අපේ කේටරින් පාර්ට්නර් රසල්ස්. ඉතින් මේ අවුරුදු කාලේ ඔෆිස් එකේ පාටියකට, ගෙදර පාටියකට නෑදෑ හිතවතුන් එනකොට ෂෝට් ඊට්ස් හොයනවා නම් රසල්ස් කේටරින් එකට කතා කරන්න. ඉතින් ෂෝට් ඊට්ස් ගැන කතා කරනකොට ෂෙෆ් මම ෂෝට් ඊට් එකක් නම් මම රෝල් එකක්. මොකද මම ටිකක් උසයිනේ. ෂෙෆ් ෂෝට් ඊට් එකක් නම් මොන ෂෝට් ඊට් එකද? මම නම් මල්ලි හොට් ඩොග් එකක්. හොට් ඩොග් එකක්. ඔව්. ඒකට හේතු මොකද මල්ලි මේ බනිස් සස්සට සොසේජ් බන්න මං හරි ආසයි. ඔව්. සෝස්සේමනේ සෝස් තියෙනවා බ්‍රෑඩ් වරෙන් මං සෝස් එක දාලා බැලුවා. හරි මට නම් ෂෙෆ් ලොයිඩ් ඇත්තටම කට්ලට් එකක් වගේ. මොකද එළියෙන් රළුයි හැබැයි ඇතුළේ සිනිදුයි. රසවත් පුද්ගලෙක්. තෝගේ කට්ලට් දෙක බදින්න කලින් මේක එන්ඩෝස් කරලා ඉවර කරපන්. Right. For all your catering needs, call Russells. අවුරුදු කන්නෝ අවුරුදු රස වෑහෙන්නෝ. මිඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි. ඔබ නැවතත් එකතු වෙන්නේ බඩසරණිය අවුරුදු ස්පෙෂල් එකත් එක්කයි. ඉතින් එරාෂා අපිට පෙන්නවා ටෙම්පර්ඩ් කිරිබත් එක්ක ජැෆ්නා ස්ටයිල් ප්‍රෝන්ස් කැනපේස්
හදාගන්න ආකාරය මං හිතන්නේ අවුරුදු මේසෙට අලුත් එකතුවක් වෙයි. මං හිතන්නේ ගොඩක් ප්‍රසන්ටේෂන් එක කරන හැටිත් අපිට පෙන්වුවා. බොහොම ස්තුතියි රාෂා. අපිට ඒක පිළියෙල කරන ආකාරය පෙන්වුවට. ඉතින් අපිට පොඩි ආරංචියක් ආවා. අවුරුදු කැවලි වලටත් වෙනසක් ලෑස්ති කරගෙන ඇවිල්ලා තියෙනවා කියලා. මොකද්ද මේ වෙනස? ලොකු වෙනසක් නෙවෙයි. අද අපි හදනවා රේන්බෝ කොකිස්. රේන්බෝ කොකිස්. රේන්බෝ කොකිස්. ඒ කියන්නේ වර්ණවත්. ගොඩක් වර්ණවත් කොකිස්. ගොඩක් වර්ණවත් කොකිස්. මං හිතන්නේ ප්‍රසන්ටේෂන් එක ගොඩක් දැකුම් කළු වෙයි. ෂෙෆ් ෆ්ලොයිඩ් ඔබේ අදහස් මොකද රේන්බෝ කොකිස් ගැන? මට නයි රේන්බෝ කොකිස් නම් සෙට් නෑ. මොකද මේ මම ස්ට්‍රේට්නේ. මන්න හරියන්නේ ස්ට්‍රේට් කොකිස් තමයි. ඒක තමයි. මං හිතන්නේ මම කැමතිද රේන්බෝ කොකිස්? නෑ මං හිතන්නේ ස්ට්‍රේට් නැද්ද කියන එක කොකිස් වලින් නිරූපණය වෙන්නේ නැහැ ෂෙෆ්. මං හිතන්නේ කෑම වලින් නිරූපණය කරන්න පුළුවන් කියලා. නෑ මං හිතන්නේ ඒක මෙතන අදාළ ප්‍රශ්න නෙමෙයි. කැම්පෙන්න පුළුවන්. කරන්න පුළුවන්. අනිවාර්යයෙන් ස්ට්‍රේට් නැද්ද කියලා පෙන්වන්න පුළුවන්. මම ස්ට්‍රේට් කොකිස් හදන්න පුළුවන්. මං ස්ට්‍රේට් කොකිස් හදන විදිය මේ ඔයගොල්ලන්ට පෙන්නන්න. රයිට්. මං හිතන්නේ ෂෙෆ් ෆ්ලොයිඩ් මේ අනතුරකට ලක් වෙලත් මං හිතන්නේ අපිට ස්ට්‍රේට් කොකිස් හදන ආකාරය පෙන්වන්න සූදානම්. ඒ වගේම එරාෂා රේන්බෝ කොකිස් හදන ආකාරය පෙන්වන්න සූදානම්. අපි බලමු මේ කොකිස් දෙවර්ගයම හදලා කොයි වගේ කොකිස් අපිට ලැබෙයිද කියලා. අපි ඉස්සෙල්ලම එරාෂාගෙන් අහමු මොකක්ද රේන්බෝ කොකිස් වලට උන ඉන්ග්‍රීඩියන්ට්ස් කියලා. ඉතින් කොකිස් හදන්න අපිට අවශ්‍ය වෙන්නේ හාල් පිටි, බිත්තර, පිටිකල පොල් කිරි, සීනි, ලුණු, රේන්බෝ පැත්තට එන්න කහ කුඩු සහ ෆුඩ් කලරින්. මෙතන තියෙනවා රෝස පාට, කොළ පාට සහ නිල්. රයිට්. මං හිතන්නේ අපි රේන්බෝ කොකිස් වලට අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් තමයි ඒවා. ෂෙෆ් ෆ්ලොයිඩ් අපිට කිව්වා දැන් ස්ට්‍රේට් කොකිස් නිර්මාණයක් අපිට පෙන්නනවා කියලා. මං හිතන්නේ අපි මීට කලින් අහලා නැහැ ස්ට්‍රේට් කොකිස් කියලා කොකිස් වර්ගයක්. ඉතින් මේකට ඕන ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද ෂෙෆ්? මේකට මට අවශ්‍ය වෙන්නේ මේ වගේ පොල්කිරි පිටිකල පොල්කිරි පවුඩ එක. එතකොට මේ බිත්තර, ලුණු කුඩු, සීනි ටිකක්, කහ කුඩු. එතකොට මේ වගේ පිටි අවශ්‍ය නැහැ. මේ පාටවල් ටික අවශ්‍ය නැහැ. මේ පාටවල් තුන වෙනුවට මම දාගන්නවා මේ වගේ නයිමිරිස් ෆ්ලේක්ස් සහ චිලි පවුඩර්. රයිට්. එතකොට මේ කෑවෙන් පස්සේ දිව, කට, නාසය හැමදේම ෆුල් ස්ට්‍රේට් වෙනවා. රයිට්. මං හිතන්නේ ෂෙෆ් ෆ්ලොයිඩ් ගොඩක් සැර කික් එකක් තියෙන කොකිස් වර්ගයක් තමයි මේ ස්ට්‍රේට් කොකිස් කියලා අපිට හඳුන්වා දෙන්නේ. මචෝ ගතියට රයිට්. ස්ට්‍රේට් කොකිස්. රයිට්. දැන් මේ නයිමිරිස් ලංකාවෙන්ද රාෂා නැත්නම් මොකක්ද ඒකට ඇතර කියන නම නයිමිරිස් වලට? ඉංග්‍රීසි වලින් නයිමිරිස් වලට ස්කොච් බොනට් කියලා තමයි කියන්නේ. ස්කොච් බොනට් කියලා තමයි නයිමිරිස් වලට කියන්නේ. මම ඇත්තට දැනගෙන හිටියේ නෑ ඒක. ෂෙෆ් ෆ්ලොයිඩ් ස්කොච් බොනට් කියන ඒ වචනේ නමේ ඉතිහාසය ගැන අපිට පොඩි අදහසක් දෙන්නකෝ. ස්කොච් බොනට් නේ. ස්කොච් බොනට් කියන්නේ මේ ඒ කියන්නේ ස්කොටිෂ් ජාතිකයෙක් පොඩි ස්කොච් එකක් දාන ගමන් පොඩි අයිඩියක් ඇවිල්ලා ඊට පස්සේ මේක වවලා තියන්නේ අර වාහනයක බොනට් එකක් උඩ තමයි වවලා තියෙන්නේ මේ චිලි එක. ඒකයි මේ ස්කොච් බොනට් කියන්නේ. මේ එහෙම තමයි ඇවිල්ලා තියෙන නම. රයිට්. අපේ ප්‍රේක්ෂකයන්ට පොඩි මතක් කිරීමක් කරන්න ඕනේ. මේක Google කරලත් බලන්න. ChatGPT කරලත් බලන්න. මේ ඇත්තටම මේ ඇත්තටම ස්කොච් බොනට් වල ඉතිහාසය ඕකමද කියලා. අපි එහෙනම් අපේ ස්ට්‍රේට් කොකිස් and රේන්බෝ කොකිස් පිළියෙල කරන ආකාරය බලමු. අවුරුදු කන්නෝ අවුරුදු රස වෑහෙන්නෝ. Whether you're in Sri Lanka or anywhere else in the world, be sure to drop by at least once. Lady J, the largest homeware store in Sri Lanka. Boralla, Maharagama. ඔබ නැවතත් එකතු වෙන්නේ බඩ සරණේ අපේ අවුරුදු ස්පෙෂල් එකත් එක්ක. ඉතින් එරාෂා රෙඩි මං හිතන්නේ ප්‍රෙපරේෂන් එක කරන්න අපි කොහොමද මේක පටන් ගන්නෙ? ඉතින් ඉස්සෙල්ලා අපි කොකිස් බැටර් එක හදනවා. දැන් මෙතන තියෙන්නේ හාල් පිටි, සුදු හාල් පිටි. ඒකට මම බිත්තරයක් එකතු කරනවා. ඒ වගේම ලුණු කුඩු තෙහෙඳි භාගයක් වගේ සහ සීනි ටිකක් එකතු කරනවා. මම මේකට සීනි ටිකක් වැඩිපුර දානවා. අන්තිමට තියෙන්නේ පොල් කිරි ටික. පොල් කිරි ටික පොඩ එකතු කරොත් හොඳයි. ඊට පස්සේ මිශ්‍ර කරන්න තමයි තියෙන්නේ. රයිට්. ඔබට පේන ආකාරයට එරාෂා මං හිතන්නේ පොල් කිරි ටිකෙන් ටික එකතු කර මං හිතන්නේ මිශ්‍ර කර ගන්නවා.
මෙහෙම ඔක්කොම පිටි ටික හොඳට මිශ්‍ර වෙනකන් පොල් කිරි එක එකතු කරන්න තියෙනවා. ඔව් එහෙම කරගන්න. මං හිතන්නේ ෂෙෆ් ෆ්ලොයිඩ් බැට එක හදා ගන්නවද ෂෙෆ්? නෑ මෙයා මේ හදන ගමන් ඉන්නේ මගේ බැට එක. මේ මගේ බැට එක. නෑ මගේ උගේ භාගයක් දෙන්න පුළුවන් මගේ අතත් පොඩ්ඩක් කැඩිලා. අත කැඩිලා. ඔව් පොඩි අනුකම්පාවක් හදාගන්න මම කියන්නේ ඒක. ඔව් අද මං හිතන්නේ ඉරාෂා ෂෙෆ් ෆ්ලොයිඩ් යාළුත් අවුරුද්දේ පොඩි මිනිස්සුකමක් තිබ්බට නේ ඉරාෂා. No problem. රයිට්. අපි එහෙනම් මේ රේන්බෝ පැහැය ගන්න කොහොමද මේ පාට මිශ්‍ර වෙන්නේ කොහොමද කියන එකත් අපි බලමු. ඉස්සල්ලා හරි පදම ගන්න ඕනේ කොකිස් එකේ. ගොඩක් දියාරු වුණාම හරියට කොකිස් එක හැදෙන්නේ නැහැ. ඔව් ඒක හැදෙන්නේ හරියට. ෂෙෆ් ෆ්ලොයිඩ් දන්නා හොඳට කියයි. ඔව් මේක තමයි. ඔව් මං හිතන්නේ ඒක දැන් නම් වා හොඳට කරගෙන යනවා. ඒ හරි කන්සිස්ටන්සි ගනකම් මිශ්‍ර කරගන්න කියලා තමයි රාෂා අපිට කියන්නේ. මේ වගේ කන්සිස්ටන්සි එකක් තියෙනවා. ඉරාෂා අපි මේක දැන් බෙදා ගන්නවද කොහොමද මං හිතන්නේ නේද? අපි දැන් බෙදාගමු. ඔව් අපි එහෙනම් මේක භාජන දෙකකට වෙන් කරගමු. එතකොට ෂෙෆ් ෆ්ලොයිඩ් ස්ට්‍රේට් කොකිස් හදන ආකාරයයි ඉරාෂා රේන්බෝ කොකිස් හදන ආකාරයයි අපිට බලා ගන්නට පුළුවන්. දැන් අපේ කොකිස් එක අපි වර්ණ ගන්වන්නයි තමයි යන්නේ. මම දාලා තියෙනවා මෙතනට වලට පෙනේවි කොළ පාට. ඒක එහෙම මික්ස් කරාම ලස්සන කොළ පාටක් තියෙනවා. කොළ පැහැ වර්ණ ගැන්වෙන ආකාරය තමයි අපි දකින්නේ මේ කොකිස් බැට එක. මං හිතන්නේ පාට කිහිපයක්ම මෙතන තියෙනවා නේද ඉරාෂා? මෙතන කොළ පාට. මේක රතු පාට. රෝස පාට. රෝස පාට. ඒක මෙහෙම පොඩ්ඩක් මිශ්‍ර කරන්න තමයි තියෙන්නේ. අන්තිමට නිල් පාට. ඒක රේන්බෝ කිව්වට හැම පාටම නෑ හැබැයි නේ ඒක. මං හිතන්නේ ගොඩක් කලර්ස් තියෙනවා. ගොඩක් කලර්ස් තියෙනවා. හතරක් වගේ තියෙනවා. මොකද අන්තිමට මම දානවා කහකුඩු. කහකුඩු ටිකක් එකතු කරගන්නවා අපේ. මික්ස් කරමු. හරි. රයිට්. ඉන්ඩිගෝ එම නෑනේ. ඉන්ඩිගෝ එහෙම නැහැ. Unfortunately නැහැ. ඉන්ඩිගෝ පාටක් තිබ්බනම් තමයි රේන්බෝ වෙන්නේ හැබැයි. අපි ඔරෙන්ජ් කමන්න. අපි දැන් එහෙනම් ෂෙෆ් ෆ්ලොයිඩ් අවස්ථාව ලබා දෙමු. ස්ට්‍රේට් කොකිස් හදන්න අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ස් මොනවද කියලා අපිට පෙන්වන්න. මම හිතන්නේ රේන්බෝ කොකිස් වලට අවශ්‍ය පාට ටික අපි දැන් හදාගෙන ඉවරයි. ඉරාෂාත් එක්ක ෂෙෆ් ෆ්ලොයිඩ් ඔබට බාර. දැන් මට මේකෙම හදාගන්න පුළුවන්ද? මේකෙම හදාගන්න පුළුවන්. ආරයිට් මේකෙම හදාගන්න පුළුවන්. දැන් මගේ ස්ට්‍රේට් කොකිස් එකට අවශ්‍ය වෙනවා මම කිව්වා. දැන් මේ වගේ අපි ෆුල් ඩයිස් කරලා තියෙනවා මේ ස්කොච් බොනට් එක, නයිමරිස් එක. මේක ඇටත් එක්කම ෆුල් පලාගත්තන හරි එතකොට කපාගත්තන. එතකොට ඇටත් එක්කම දැමම හොඳට තියෙන ඇටත් ඇමිරිලා යනවා කෑම. ඉතින් ඔව් හරි. ඉතින් මේ සෑහෙන හොඳයි. ඒකෙන් අපිට පොඩ්ඩක් දාගන්නවා. පුළුවන්ද? ඔව් මම හිතන්නේ ඒ කියන්නේ මෙහෙම කොච්චර ප්‍රමාණයක්ද ෂෙෆ්? ඒ කියන්නේ මේක කන මිනිස්සු අනුව ප්‍රමාණය දාගන්න. ඒ කියන්නේ කැමති නැති මිනිස්සෙක් නම් ගොඩක් දාගන්න. ලාවට ෂේප් මිනිස්සෙක් නම් පොඩ්ඩක් අඩුවෙන් දාගන්න. හැබැයි කැමති නැති මිනිස් කාට හරි කවනවා නම් ඔක්කොම දාගන්න. ඊට පස්සේ මේ නයිමරිස් ෆ්ලේක්ස් ටිකත් දාන්න ඕනේ. අපි දෙකම එකතු කරගන්නද ෂෙෆ්? මම හිතන්නේ දැන්ටමත් සෑහෙන දෙකම එකතු කරගන්න. සැර ප්‍රොෆයිල් එකක් තියෙනවා. එකතු කරගන්නවා. එතකොට මේකත් ඒ වගේ විදියට තමයි. ඒ කියන්නේ හතුරෙක්ට කවනවා නම් මුළු එකම දාගන්න. යාළුවෙක්ට කවනවා නම් පොඩ්ඩක් දාගන්න. හැබැයි යාළුවෙක් වෙලා ඉඳලා ඩ්‍රින්ක් එකක් දාලා ඉතින් ද්‍රෝහිකමක් කරොත් ෂෝ එකක් මැද ෆුල් එක දාන්න. එතකොට මේ තියෙන මිරිස් කුඩු ඒකත් ඒ විදිහටම තමයි. ජුදාස් ද්‍රෝහියෙක්ට කවනවා නම් මුළු එකම දාන්න. ඊට මික්ස් කරගන්න. අනේ හොඳට මික්ස් කරගන්න. මං හිතන්නේ ෂෙෆ් ෆ්ලොයිඩ් යාගේ මෙතන තියෙන ස්ට්‍රේට් කොකිස් එක හදන ආකාරය මං හිතන්නේ ඔබට පේනවත් ඇති. මං හිතන්නේ බැටේකට වඩා මිරිස් තියෙන ආකාරයක් තමයි අපිට පෙනෙන්නට තිබෙන්නේ. හැබැයි රත් පැහැ ගැන්වෙනවා. මං හිතන්නේ අවුරුදු තීම් කියලා කිව්වොත් නිවැරදි මේ කොකිස්. ඉතින් හොඳටම රත් පැහැයට රතු ආකාරයේ ස්ට්‍රේට් කොකිස් තමයි මම හැදුවේ. අපි පොඩ්ඩක් පෙන්නමු අපේ තියෙන්නේ බැට එක. මේ තියෙන්නේ ඔබට පේන ආකාරයට මං හිතන්නේ ඔයගොල්ලන්ට ස්පයිස් ප්‍රොෆයිල් එක කාපු ගමන් කෙලින්ම හැමදේම ස්ට්‍රේට් වෙනවා. රයිට්. අපි එහෙනම් දැන් මේ කොකිස්
බදින්න අපි ලෑස්ති මං හිතන්නේ අපි නම් කොකිස් බදින ආකාරය බලමු. බදින්න. බඩසරණය අවුරුදු ස්පෙෂල් එකත් එක එකතු වෙන හෝම්වැයා හිතවතා ලේඩි ජේ අපි ආදරෙන් මතක් කරනවා ආදරෙන් එකතු කරගන්නවා. ඉතින් අවුරුදු කාලේ ගොඩක් වියදම් ඇති ඇඳුම් ඒ වගේ දේවල් ගන්න, ගේ දොර වැඩ කටයුතු වලට දේවල් ගන්න, කෑම ආදිය ගන්න ෂෙෆ් ෆ්ලොයිඩ්ට ගොඩක් වියදම් වුණාද මේ අවුරුදු කාලේ? අවුරුදු කාලේ මන්නා සෑහෙන වියදම් මල්ලි. මොකද ex-wife ලා ගොඩයි, උන්ගේ ළමයි ගොඩයි, ඒ කියන්නේ ළමයි කියන්නේ මගේ ළමයි. ඉතින් උන්ට මේ ඇලිමනි ඊට පස්සේ ඔය මේ අවුරුදු තෑගි තරන් දෙන්න බෑ. ඒ ඔක්කොම අරන් දුන්නා ඉතින් පොකට් එකට කෙලවෙනවා. ඉතින් පොඩ්ඩක් ගාන සැරයි. මෙඩිකල් බිල්සුත් එකතු වෙන්නේ නැති නේද ෂෙෆ්? හරි අපි ඒ ගැන කතා නොකර ඉමු. විශේෂයෙන් ඔබේ මුදලට සරිලන වැලියු එකක් මුදලින් ඔබට ගන්න පුළුවන් උපරිම වැලියු එකක් හොයන තැනක් තියෙනවා නම් ඒ ලේඩි ජේ ශ්‍රී ලංකාස් largest homeware store. ඉතින් නිවසට දෙයක් හොයනවා නම් ලේඩි ජේ එකට යන්න නේද ෂෙෆ්? මං වගේ පවුල් ගොඩාක් මැනේජ් කරනවා නම් ඒ පවුල් වල හෝම්වැයා දේවල් එහෙම ගන්න තියෙනවා නම් අඩුවට ගන්න පුළුවන් පට්ට වැලියු එකක් තියෙන බඩු ගන්න හොඳම තැන තමයි ලේඩි ජේ. ඔව් ඉතින් බඩසරණිය අපි හැමෝගෙමත් ලේඩි ජේ හැමෝගෙමත් ප්‍රාර්ථනාව සරල ජීවිතයට සතුට එක් කරන සකසිරුවම් කමින් පිරි සුබ අලුත් අවුරුද්දක් ඔබට ලැබේවා කියන එකයි. ඔව්. තෑග්ගක් නැද්ද මට? තෑග්ගක් තියෙනවා ෂෙෆ් තෑග්ගක්. ඇත්තටම මම ලේඩි ජේ කේම ෂෙෆ්ට පොඩි තෑග්ගක් ගත්තා. රයිට්. ෂෙෆ් මට අවුරුදු තැංක උඹට නම් මම තෑග්ගක් ගත්තේ නෑ. හැබැයි තැංක මල්ලි. සුබ අලුත් අවුරුද්දක් වේවා. ඊළඟ ෂෙෆ් මක් ලංකාවේ කොහේ හිටියත් ලෝකෙ කොහේ හිටියත් එක පාරක් ඇවිත් යන්න. Lady J, the largest homeware store in Sri Lanka, Borella, Maharagama. ඔව් අපි කොකිස් බදින්නයි මේ සූදානම. ඉතින් ඔබට පේන ආකාරයට ෂෙෆ් ෆ්ලොයිඩ්ගේ ස්ට්‍රීට් කොකිස් වලට අවශ්‍ය බැටර් එක හදාගන්න ආකාරයයි මේ. අපි එරාෂා වෙත යොමුවෙමු රේන්බෝ කොකිස් පිළියෙල කරන ආකාරය බලන්න. එරාෂා අපිට පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? ඔව්. ඉතින් අපි දැන් වර්ණවත් විදිහට මේක කරන්න යන්නේ. ඉතින් මම මෙතනට රෝස පාට බැටර් ටිකක් දානවා. ඊට පස්සේ අපි නිල් පාට බැටර් ටිකක් එකතු කරනවා. අන්තිමට කොළ පාට බැටර් ටික. දැන් අපි තෙල් ටික රත් කරගන්න ඕනේ. පොඩි ළමයිගේ චිත්‍රයක් වගේ. ලස්සනයි නේද? ඔව් හරි ලස්සනයි. ඇත්තටම ගොඩක් වර්ණවත්. අපි බලමු ඒ ඇත්තටම පාට සම්මිශ්‍රණයක් අපිට ලැබෙයිද කියලා කොකිස් බතිනකොට. අයිම ගොඩක් පාට තියෙනකොට ලස්සනයි. දැන් තෙල් එකත් රස වේගන එනවා. දැන් කොකිස් අච්චුව මම මෙහෙම කරනවා. පොඩ්ඩක් වෙලා යයි මේක බදින්න. ෂෙෆ් ෆ්ලොයිඩ් මං හිතන්නේ මේක බදින්න පුළුවන් මට්ටමක ඇත්තටම තියෙනවද ෂෙෆ්? මං හිතන්නේ බදින්න ඕනෙවත් නැහැ නේද? අපි try කරලා බලමු. කොහොමද මට බදින්න බෑ. ඒ නිසා මම හිතන්නේ අපි මේක වෙන දවසකට නෑ මේ ඉරාෂා වගේ ඔය පොඩි අත් දෙකෙන් මේක බදින්න පුළුවන් නේ? ඔව් පුළුවන්. බෑ කිව්වොත් මොනවද කරන්නේ? දුක් වෙනවා. තරහ වෙනවා. කමන්නේ. ඒව ලොකු ප්‍රශ්න නෙමෙයි. right. පොඩි hands cook මං හිතන්නේ ෂෙෆ් ෆ්ලොයිඩ්ට straight cookies බදින්න උදව් උපකාර වෙන්න මං හිතන්නේ. හරි. straight cookies ටික බදිමුද එහෙනම් අපි? බදින්න. මේ පොඩ්ඩක් ඉන්න මේක හරි. ඔට් තෙල් එක රත් වෙලා තියෙන්නේ. එහෙනම් බදින්න. right. අපි ෂෙෆ් ෆ්ලොයිඩ්ගේ straight cookies බදින්නයි මේ සූදානම. සෑහෙන හොඳට බැදෙනවා නේ. මං හිතන්නේ යම්තක් දුරකට බැටර් එක කන්සිස්ටන්ට්. ඉතින් හොඳට බැදෙනවා.
හොඳට බැඳෙන ආකාරය අපිට දැක බලා ගන්න පුළුවන් මං හිතන්නේ. මේ වගේ කොකිස් වලට නිකන් බොරුවට ඒ කියන්නේ චිලියේම ඩස්ට් තවර ගන්න ඕනේ නැහැ හැදුවෙන් පස්සේ. මේක අස්සෙම තියෙනවා. ඉතින් කෙලින්ම කන්න විතරයි තියෙන්නේ. එළියට ගත්තා. රයිට් මං හිතන්නේ පළවෙනි ස්ට්‍රේට් කොකිස් එක බැඳීගෙන යන ආකාරය ඔබට පේනවත් ඇති. මං හිතන්නේ බැටර් එක ටිකක් ගන්න වැඩිද එරාෂා මං හිතන්නේ ඔව්. හරි. ගන්න වැඩි නෑ ඔය බැටරේ. perfect. නා කියනවා නේද ගන්න වැඩි නෑ. පර්ෆෙක්ට් බලන්න. මං හිතන්නේ ෂෙෆ් ලොයිඩ්ගේ ස්ට්‍රේට් කොකිස් එකක් තමයි ඔබ ඔබේ. ඔව්. තව එකක් හදන්න. ලකින් අපි තව එකක්. තව එකක් ඔව් තව එකක්. මම බදින්න. මම බදින්න මගේ අතින්. මේ රයිට් මං හිතන්නේ පොඩ මේක අයින් කරගන්න. හරි පොඩේ. ඔතනින් තියන්න. රයිට්. හරි රෙඩි නේ? ෂෙෆ් ලොයිඩ් හොඳට ගන්න වල්ලි. එක අතින් මං හිතන්නේ ස්ට්‍රේට් කොකිස් එකක් බදින ආකාරය තමයි ඔබ මේ දකින්නේ. හරි. බැදීගෙන යන ආකාරය ඔබට පේනවත් ඇති. මං හිතන්නේ එරාෂා හොඳට ආවා. කොකිස් එක තෙල්. ලස්සනට බදින ආකාරයක් තමයි අපි දකින්නේ. දැන් හිතන්නේ. අනිත් පැත්ත දාන්න වෙයි. ඒ කොහොමද දාන්නේ? නුගේ නෙමෙයි. අපි මේ අනිත් පැත්තට හරවනවානේ. රයිට්. ඔබට පේන ආකාරයට මං හිතන්නේ දෙවනි ස්ට්‍රේට් කොකිස් එකත් ඒක පොඩ්ඩක් මේම මේ නාවන්න ඕනේ. නෑවුවම තමයි පොඩි ආතල්ලයක් තියෙන්නේ. තෙල් වලින් නාවන්න ඕනේ. ඒක තමයි තියෙන්නේ. දැන් ඇති. ඔව් දැන් ඇතිද? ඇති. ඕකේ. රයිට්. අපි ඒකෙම ගන්න ෂෙෆ්. ඒකෙම අපි තාච්චින්. රයිට්. මේ තියෙන්නේ ෂෙෆ් ලොයිඩ්ගේ ස්ට්‍රේට් කොකිස්. මේ කෑම ඉතින් කෙලින්ම හැමදේම කෙලින් යනවා. ඔක්කොම ස්ට්‍රේට් වෙනවා. ඉතින් රයිට්. කන්න ලෑස්තිද? අපි එහෙනම් රේටිං වලට කෙටි විරාමයකට ප්‍රධාන පාලක මැදිරියට යොමු. Great kitchens begin with thoughtful design. Seaform delivers precision, durability, and seamless functionality, while Opain brings global innovation with customized solutions for modern living, where design meets performance. Seaform and Opain, available only at Jack Furnishing, Sri Lanka's exclusive partner. අවුරුදු කන්නෝ අවුරුදු රස වැහෙන්නෝ. මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි. ඔව් ඉතින් අපි කොකිස් වලටත් වෙනසක් ඇති කරන අවුරුදු ස්පෙෂල් එකක් තමයි මේක. මං හිතන්නේ එරාෂට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ අපිට රේන්බෝ කොකිස් හදන ආකාරය පෙන්වුවට. ඒත් එක්කම ෂෙෆ් ලොයිඩ් ඔහුගේ සිග්නේචර් ස්ට්‍රේට් කොකිස් අපිට හදන ආකාරයක් පෙන්වනවා. ඉතින් ස්තුතිවන්ත වෙන්න කැමති දෙදෙනාටම අපිත් එක්ක මේ අවුරුදු ස්පෙෂල් එකේ සම්බන්ධ වුණාට. ඉතින් ටේස්ට් ටෙස්ට් එක කරන්න අපිත් එක්ක ගෙස් කෙනෙක් අද සම්බන්ධ කරගන්න බැරි වුණා. මොකද අවුරුදු කාලේ ගොඩක් අය බිසි. ඉතින් ඒ නිසා ඔබ බිසි නෑනේ. ඔබට අපි මේ chance එකක් දෙනවා අද ටේස්ට් ටෙස්ට් එක කරන්න. නේද රාෂා? අපි මෙයාට පොඩි chance එකක් දෙමු. අද ෂෙෆ් ලොයිඩ් ඔයාගේ අතෙන් හදාගත්ත. ඔව් ෂෙෆ් මම හිතන්නේ ඒක ඇත්තටම හොඳ දෙයක්. අපි ෂෙෆ් මගේ අතත් එක මම බේත් ගන්නවාද බේත් එක්ක ගොඩක් සැර ගන්න අමාරුයි. ඒක තමයි අද පැන් රසත් කන්න බෑ. ඒ හින්දා අපි මෙයාට දෙමු. මෙයාට පොඩි chance එකක් දෙමු. අපි ස්ට්‍රේට් කොකිස් එකයි රේන්බෝ කොකිස් එකයි දෙකම මෙයාට කාලා බලන්න පුළුවන් මොකද්ද හොඳ මේක. ටේස්ට් ටෙස්ට් එක කරන්න කලින් ඇත්තටම අපි නැවතත් ස්තුතිවන්තන කැමති එරාෂට අපි සුබ ප්‍රාර්ථනා කරනවා මේ අලුත් අවුරුද්දට ඒත් එක්කම සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා. අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. රයිට්. අපි එහෙනම් රස බලමු අපේ රේන්බෝ කොකිස්. අපි කාලා බලමු. ඇත්තටම රසයි. හොඳයි. රසයිද? ඇත්තටම ගොඩක් රසයි. ක්‍රිස්පි. මම හිතන්නේ කොකිස් රස ඒ විදිහටම තියෙනවා. පොඩි ස්වීට් ප්‍රොෆයිල් එකකුත් තියෙනවා. හැබැයි පාට වර්ණය ඔබට පේන ආකාරයට ඇත්තටම ගොඩක් වර්ණවත්. ඉතින් මම හිතන්නේ ඇති ඊළඟට හදලා බලන්න. රයිට්. ඊළඟට අපි ගන්න උදා. ගන්න. ලැජ්ජ වෙන්න බා ගන්න. මේ දෙන්න හොඳයක් ගන්න. Chef Lloyd give me
ස්ට්‍රේට් කොකිස් රස බලන්නයි අපි දැන් සූදානම හරි අපි පොඩි කෑල්ලක් කාලා බලමු. එහෙම රස එන්නේ නැහැ මල්ලි. ලොකු හොඳ කෑල්ලක් අපි චුට්ටක් අන්න රයිට් එකේ තියෙන්නේ. රසද? කොහොමද හොඳයි? ස්ට්‍රේට් වෙනවද? ස්ට්‍රේට් වෙනවද ඔක්කොම? උඩ යට ඔක්කොම ස්ට්‍රේට් වෙනවා. රයිට්. හෙට ටොයිලට් එක ස්ට්‍රේට් වෙයි ෂෙෆ්. කෙලින් යනවා නේ? රයිට්. මේ ඇහි මොනවද තියෙන්නේ? රයිට් එහෙනම් මේ අපේ බඩසරණීය ප්‍රේක්ෂක සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දට ප්‍රාර්ථනා කරමින් අපි අද සමුගන්නවා අපේ ෂෝ එකෙන්. අපි ඊළඟ පාර මේ අපි ඊළඟ එපිසෝඩ් එකේ හම්බෙමු. ඔබ සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා නේ. සුබ අලුත් අවුරුද්දක්. අපි ගිහින් එන්න. මූණ ෂුවර් නෑ. අපි ගිහින් එන්න. බල වතුර එකක්.